Sadhu, sadhu, sadhu. Supatipanno bhagavato sāvaka sangho. Supatipanno bhagavato sāvaka sangho. Supatipanno bhagavato sāvaka sangho. Supatipanno bhagavato sāvaka sangho. Yadidam cattari purisa yugani atta purisa pukkala esa bhagavato sāvaka sangho. Ahumeyo ahumeyo dakhineyo Anutteram punyakettam lokasavati. Iti pisu bhagava samma sambuddho eru pariseddam sahadati saddhādīve manusānam buddho bhagavāti. Iti piso bhagavā araham samma sambuddho vidyācarena sampanno Sughato lokavidu anuttero purisedam sarati saddhādīve manusānam buddho bhagavāti. Iti piso bhagavā araham samma sambuddho vidyācarena sampanno sughato lokavidu anuttero puriseddam sarati saddhādīve manusānam buddho bhagavāti. Iti piso bhagavā araham samma sambuddho vidyācarena sampanno sughato lokavidu anuttero purisedam sarati saddhādīve manusānam buddho bhagavāti. Iti piso bhagavā araham samma sambuddho vidyācarena sampanno sughato lokavidu anuttero puriseddam sarati saddhādīve manusānam buddho bhagavāti. Sadhu, sadhu, sadhu.
හොඳයි කවුරු ශබ්ද නගා සාදුකාරය පවත්වන්න. සාදු සාදු සාදු. තෙවරක් නමස්කාරය කියමු. පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. द्वितीयंपि बुद्धं शरणं गच्छामि. द्वितीयंपि बुद्धं शरणं गच्छामि. द्वितीयंपि धम्मं शरणं गच्छामि. द्वितीयंपि धम्मं शरणं गच्छामि. द्वितीयंपि संघं शरणं गच्छामि. द्वितीयंपि संघं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि संघं शरणं गच्छामि. तृतीयंपि संघं शरणं गच्छामि. तिसरण गमनं सम्पूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादियामि. पानातिपाता वीरमणि सिक्खापदं समादियामि. अभिन्नादान वीरमणि सिक्खापदं समादियामि. अभिन्नादान वीरमणि सिक्खापदं समादियामि. कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि. कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि. मुसावाधा वीरमणि सिक्खापदं समादियामि. मुसावादा वीरमणि सिक्खापदं समादियामि. सुरामेरय मध्यपमा दट्टान वीरमणि सिक्खापदं समादियामि. सुरामेरय मध्यपमा दट्टान वीरमणि सिक्खापदं समादियामि. तिसरणेन सन्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादित. සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි, පිනැති ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් සකස් කරගත් දානෙහි අග්‍රභාගයේ බලාපොරොත්තු උතුම් ලොවක් සනසාලු ලෝතුරු උතුම් තථාගත සම්මා සම්බුදු බුදු අමාමේනියන්ට දිවා උතුම් සම්බුද්ධ බුද්ධ පූජාව ලෙසින් පූජා කරන්නට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝකවිදු පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාදීව නවරහදී බුදු ගුණ ප්‍රමුඛ කොටගෙන ඇති සීල සමාධි ප්‍රඥා විමුක්ති ත්‍රිමුක්ති ඥාන දර්ශන මහා කරුණා ගුණය ආදී මෙවැනි අනන්ත අප්‍රමාණ බුදු ගුණයන්ගෙන් යුතු ලෝතුරු තථාගත සම්මා සම්බුදු බුදු අමාමේනියන් වහන්සේට අපි අපගේ දානෙහි අග්‍රභාගය පූජා කරනවා. පූජාම වේවා යන හිත ඇති හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. කවුරුත් මා සමග එකට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාක්ඛාතු භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතු ශාවක ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකසාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්වේධානි සුපාදිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා නිවේදයාමි සංබුද්ධං විතරාගං මහා මුනිං නිවන්තයාමි සුගතං ලෝකජිතං නරසභං ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුධං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමිතං භගවා පතිගන්හාතු පූජීමි බුද්ධං කුසුමේන නීන පුඤ්ඤේන නීතේන ලභාමි මුඛං පුප්පං මිලායාති යථා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසීතුනෝ භන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසීතුනෝ භන්ති රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසීතුනෝ භන්ති කංජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු. හොඳයි, කවුරුත් මා කීවායින් පසුව කීමින් වන්දනා කරන්න. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක කෙලෙස් සතුරන් නැසූසේක
රහසින්වත් පව් නොකළ සීක මේ සියලු පූජාවෝ පිළිගැනීමට ඉතාමත්ම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළාද බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට උපමා කළ නොහැක මහා දුරට ලහිරු මඩලක් වූ ගමනින් ශාන්ත වූ ඇවැත්මින් සංවර වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ ලෝකනාථ වූ බුදු පියාණන් වහන්සේට මේ සියලු පූජාවෝ සනසිල්ල පතා ශාන්තිය පතා නිර්වාණ සෝය පතා පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 හොඳයි කවුරුත් නැවත සාදුකාරය පවත්වන්න පින්වත් ජනක සිංහාරච්චිගේ මහත්මයා සහ සුරංගා සිංහාරච්චිගේ මහත්මිය අද දවසේ තමන්ගේ නිවසේ දානමී පින්කම පුතාලා ඇතුළු තමන්ගේ හිතවතුන් නිවසට එකාසු කරගෙන සිද්ධ කරන්නට සැරසෙන වේලාව දිවා උතුම් සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වා මේ මොහොතේ බලාපොරොත්තුව බුදුපාමෝකාරේ මහා සංඝරුවන විශේෂ සංඝසතු භික්ෂාවක් පිරිනම අප්‍රමාණ පින් රැස් කර ගන්නට නිවසට එක ස්වාමීන් වහන්සේ නමක් වඩම්වා වැඩ සිටියට කාය සාක්ෂි වශයෙන් තබාගෙන අපි කල්පනා කරගනිමු අතීතයේ වැඩ සිටිය වර්තමානයේ වැඩ සිටින සහමතු අනාගත ලෝකයේ පහළ වන කියන ත්‍රිකාලික උතුම් භික්ෂු මහා සංඝරුවන සිහිපත් කරමින් අපි අපගේ මේ දානීය පූජා කරන්නී කියන අදහස අදවතී උපදව ගන්න මේ වෙලාවේ පින්වතුනිය සංඝසතුව භික්ෂාවක් පිරිනමද්දී සංඝයාගේ ගුණ මතක් කරගෙන සංඝානුස්සතියක් හොඳට වඩන්න පුළුවන්. ඒ වගේම තමයි ලබන දෙන දෙපිරිසෙම චිත්ත පාරිශුද්ධිය ආරක්ෂා කරන පින්කම සාංගික දානීය හැටියට සිහි කරන්න පුළුවන්. කුමක් නිසාද සංඝයා ආරමුණු කරගෙන යමක් පිදෝ කල පෞද්ගලිකව යම් තැනක හුදකලාව භික්ෂුවකගේ අඩලුඩුකමක් තුටුවත් තමන්ගේ හිතේ කෙලෙස් උපදව ගන්න උවමනානේ මං මේ දේ පූජා කළේ මෙවන් උදවියටද නේ ආර්ය මහා සංඝ රත්නයටමයි මං දන් දුන්නේ පොදු භවෙන් දන් දුන්නු කල තමන්ගේ හිත හුදකලා කරුණු කාරණා ළඟ එතකොට කෙලෙසෙන්නේ නැහැ ලබන භික්ෂුවකට සංඝයා නියෝජනය කරමින් යමක් ලැබුව කල මේක පෞද්ගලික මගේ පරිහරණයට දුන්නු යමක් නෙවෙයි පොදු මහ සංඝයාටයි දුන්නේ නිසා පොදු බව මුල් කරගෙන පරිහරණීය තුළ නියැලෙන්න පෙළඹෙනවා ආත්මලාභී චේතනාවෙන් පිරිහෙන්නේ නැහැ භික්ෂුවක්. ඒ වගේම හොඳට සංඝානුස්සතිය වඩන්නට ඕන තැනක් අපිට මතක් වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම භව 5කට කලින් අම්මා වෙලා වුණු කෙනෙක් ඒ ජීවිතේ කළ වරදක් නිසා දුගතිගාමී වෙලා പ്രേත ආත්මයකින් දුක් විඳිනවා. එතකොට ඒ බලනවා තමන්ට පිහිටක් පිළිසරණක් වෙන්න කෙනෙක් කවුද ඉන්නේ සාරිපුත්තයන් වහන්සේ මේන් පස්වෙනි જાති තමන්ගේ පුතා වෙලා වුණා මේ පෙරේතියට මතක් වෙනවා ඒගේ ශරීරේ බොහොම කෘෂ වෙලා
ලීමස් සිඳුණු ශරීරයක් ඇට සැකිල්ලක් වගේ මතුවෙච්ච ශරීරයක් ඇයට තිබුණේ. ඉතින් බොහොම දුක් විඳින පෙරේතියක් ඇය. එතකොට මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ ඉන්න ඉසව්වක් හොයාගෙන වනගත පරිසරයක ආරාමයක අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ පෙරේතිය එතනට ගමන් කරද්දී එතන ඒ ආරාම දොරටුව බලාගෙන හිටිය දේවතාවෙක් "නුඹ කොහෙද යන්නේ?" එතකොට මතක් කරනවා මගේ මෙයින් පස්වෙනි ජාතිය පුතා වෙලා වුණු කෙනා සාරිපුත්තයන් වහන්සේ. අද මම මේ සා දුකක් විඳිනවා මේ പ്രേත භවයේ තුල. මම දන්නවා අනිවාර්යෙන් උන්වහන්සේ මට පිහිට වෙනවා, පිළිසරණක් වෙනවා. ඒ වෙලාවේ අවසර ලැබෙනවා සක්මන් භාවනාවෙහි යෙදෙමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ තන ආසන්නී උන්වහන්සේට පෙනෙන නොපෙනෙන මානෙන් මේ පෙරේතිය ගිහින් රැඳී ඉන්නවා. ඉතින් ඒකත් බොහොම වටිනවනේ. දැන් සාමාන්‍යයෙන් තමන්ගේ වුණාට කෙනෙක් මුණ ගැහෙන්න ගියොත් එකපාරටම කඩාගෙන මේ මැද්දට යන ජීවිත අපි දකිනවනේ. ඉතින් එහෙම බැලුවාම මේ පෙරේතියන්ගෙන් උනත් අපේ අයට උනත් සමහරක් වෙලාවට ඒ ක්වොලිටිස් මැනර්ස් කියන ඒවා ඉගෙන ගන්න තියෙනවා අර පෙරේතියන්ගෙන් උනත්. ඉතින් ඒ නිසා පෙනෙන නොපෙනෙන මානෙන් රැඳී ඉඳීදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නෙත ගැටුණු මොහොතේ තී කොහෙද යන්නේ විමසනවා. තී කවුදයි කියලා විමසනවා. එතකොට මතක් කරන මේන් පස්වෙනි ජාතිය අම්මා වෙලා මට පුතා වෙලා ඔබ වහන්සේ වැඩ හිටියා. එදා කළ වරදක් නිසා මම බොහොම දුක් විඳිනවා. නුඹ වහන්සේට පුළුවන් පිහිට වෙන්න. මොකක්ද මං කළ යුත්තේ? නිසා මං වෙනින් දානයක් මහ සංඝයාට පූජා කළ පින් දෙන්න පුළුවන් නම්. ඉතින් එදා පහුවෙනිදා පිළිසෙඟා වඩිනවා රජගහ නුවර බිම්බිසාර රජුරුවන්ගේ රජවාසලට පිණ්ඩපාතයෙන් පස්සේ මේ සංඝ රත්නිය වඩිනවා. මේ රහතන් වහන්සේලා සිව්නම වඩිනවා. ඉතින් උන්වහන්සේලාගේ දසුන දැකලා රජුරුව හරි සතුටු වෙනවා. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි මගෙන් වෙන්න යමක් තියෙනවනම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරනවා මේ පෙරේතිය ඇවිල්ලා දුක් වේදනාව කියලා තමන් බලාපොරොත්තු වෙන පින්කම කරලා ඇයට පින් දීමේ බලාපොරොත්තු. ඉතින් ඒ වෙලාවේ ප්‍රධාන දායකයා වෙලා ස්වාමීනි මං මේ දානෙට උවමනා සීල කලමනා ලෑස්ති කරන්න. රජගහ නුවර ආසන්න වන්නේ බොහොම අසිරිමත් කුටි 4ක් සකස් කරලා බොහොම ප්‍රණීත දන් වේලක් සෝදානම් කරා. බුදුපාමොක් මහ සංඝයාට දානි පූජා කරනවා. දානීය අවසානයේ මේ පෙරේතිය මතක් කළ පින් දෙනවා. පවවෙනිදා මොගලන් මහරහතන් වහන්සේ ආරාම බිමේ අරණ්‍ය හුදකලා බවුන් නඩමින් වැඩ ඉන්න තැනක හිරු රශ්මිය වගේ බැබලෙන ශරීරයෙන් හිරු මඩලක් වගේ බැබලෙන ශරීරයක් ඇතිව මේ පෙරේතිය පෙනී ඉන්න දේවතාවියක් හැටියට දෙව්ලොව ගිහිල්ලා ඉපදිලා. එතකොට අහනවා තී කවුද? මතක් කරනවා ස්වාමීනි ඊයේ දුන්නු දානේ කෙලවර මට පින් දුන්න පෙරේත ආත්මේ ඉඳලා දිව්‍ය ආත්මයකට යන්න තරම් මේ පින මට උදව්වක් වුණා. ඒ නිසා මම මේ අදහස් කළේ ජීවිතේ ලෝකෝත්තරව මේ සංසාර දුකින් එතර වෙන්න විතරක් නේ ආර්යයන් වහන්සේලා ලෞකික වේ මොහොතේ විඳින දුක්ඛම් කටළු සහිත ජීවිතෙන් මිදෙන්න පව උපකාර කරපු හැටි. ඒ නිසා මේ මහ සංඝයා ගැන මතක් කරද්දී උන්වහන්සේලාගේ මෛත්‍රිය මොනතරම් දුරට විහිදිච්ච එකක්ද. ඒ උතුම් මහා සංඝ රත්නයේ අපි මතක් කරනවා. තමන්ගේ නිවන තමන්ගේ සෝය විතරක් අරමුණු කරන් වැඩ වුණු උත්මයෝ නෙවෙයි. ලෝකයාගේ ගතහිත නිවන් සදාතනික සෝය වෙනින් උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ වෙන්න තියෙන කාර්යභාරය මතක් කළත් නොකළත් ජීවිතය ඉටු කරපු උත්මයෝ. ඒ නිසා මේ උතුම් මහා සංඝයාටමයි අපි අපගේ දානීය පූජා කරන්නේ කියන සිතින් මෙලෙස කියලා අපි දානීය සාංගික කරමු. ඉමං භික්ඛං සතරිකාරං භික්ඛු සංඝස්ස දීම. ඉමං භික්ඛං සතරිකාරං භික්ඛු සංඝස්ස දීම. ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම. හොඳයි මේ මොහොතේ අපි කල්පනා කරගමු සීල අයරින් රැස් කරගත්ත පින් ඔබ නමින් මේගී ආදරණීයන් සිහිපත් කොට පින් දෙන්නට අදහස් කළා. ඉතින් අපි දානීය පසු ඒ සීල දෙනාගේ නම් සිහිපත් කොට ජනක මහත්මයාගේ සුරංගා මහත්මියගේ ඒමිය පරලොව ගිය ආදරණීය මව්පිය ආදී කොට ඇති දෙදෙනාගේ දෙපාර්ශ්වයේ ආදරණීයන්ට ඔබ අප හැම නමින් මේ ගිය සැමටත් ඔබටත් අපට සසරින් නිදහස් වෙන්න නිවනින් සැනසෙන්න මේ පින් උපකාර වේවා කියලා සාදු. හොඳයි දානි වතාවත් හිතු කරමු.
හොඳයි. එහෙනම් අපි තැන්පත් වෙමු නේද? හොඳයි. එහෙනම් කවුරු සාදු කාර්යයක් පවත්වන්න. පළමුව හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ලෝතුරු බුදුමුමින් දේශනා කොට වදාළ පිරිත් ධර්මයන් මහා සංඝ ගුණ සජ්ජායනා කෙරෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි මිත්තං විදපාහුරං වා සංඝේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තතහංගතේන ඉදං පිබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදං ජගහා සක්ඛි මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තායතිකේ භවස්මින් තේකේන බීජං අවිරුල්හිච්ඡං ධානිම්බං තිධීරායතයන් ප්‍රදීපෝ ඉදං පෙසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාවූපසමින් ශ්‍රුතේ ඒතේන සච්ච වජ්ජේන භයාවූපසමින් ශ්රුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගාවූපසමින් ශ්රුතේ කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච
සක්ඛෝම ජෝච සෝජෝච සවචෝචස්ස මුදු අනතිමානී සංකස්සකෝච සුභාරෝච අප්‍රකිච්ඡෝච සල්ලහකවති සංතින්ද්‍රයෝච නිපකෝච අපගම්භෝ කුලීසෝ අනනුගිද්ධෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදියං සුඛිනෝ වාකීමිනෝන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේච පාන භූතති තසාවා ධාවරාවානවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස කානුක තුලා දිඨාවායේ වනන්දිඨායේ ච දූරේ වසන්ති විදූරේ භූතාවා සම්භවේ සීවා සම්භේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුම්භේත නාති මඤ්ඤේත කද්දචිනං කංචී භාරෝසනා පටික සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාධායතානියං පුත්තං ආයුසායික පුත්ත මනුරක්ඛී වං සම්බ භූතේසු මාන සම්භාවයේ මිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියං අසංබාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ ආසයානෝ ආයාවතස්ස ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමීතං විහාරං ඉදමාහු දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමේසු විනේයගේ ධම්මහි ජාතු ගබ්බසෙයං පුනරීති තේන සච්ච වජ්ජේන සතිතේ හෝතු සම්බදායේ තේන සච්ච වජ්ජේන සතිතේ හෝතු ඒතේන සච්ච වජ්ජේන සතිතේ හෝතු සම්බදා සම්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ මාතේ භවත්නන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවීන සදා සති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවීන සදා සති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවීන සදා සති භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපංඝා නිවාරණා පරිත්ථසානුභාවීන අන්තු තේ සම්පන්ධවි දේවෝ වස්ස සුකාලීන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජ්‍යා භවතු ධම්මිකෝ හොඳයි පිරිත් තුනක් ගන්න. හොඳයි කවුරු ශබ්ද නගා සාධුකාරයක් පවත්වන්න. සාදු 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 අපකාතේ සත්තා ලෝකස්මින් යේඋලාරේ භෝගේ ලබිත්වා නචේව මජ්ජන්ති නච පමජ්ජන්ති නච කාමීසුගේ ධං ආපජ්ජන්ති නච සත්තේසු විපටිපජ්ජන්ති සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්තුනි ජනක සිංහාරජුගේ මහත්මිය එවාගේම සුරංගා සිංහාරජුගේ මහත්මිය එවාගේම බාල පුතත් මෙරටට නිවසට ඇවිදින් ඉන්න වෙලාවේ වැඩිමහල් පුතා තමන් ජීවත් වෙන මේ රටින් බැහැර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන් රැඳී හිටියත් ඔහුව සිහිපත් කරගෙන දායක කරගෙන සම්බන්ධ කරගෙන තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිසත් නිවසට එකාසු කරගෙන උතුම් මහානීය පින්කමක් අද දවසේ සිද්ධකට නිමාවට පත්වන වෙලාව කළ පින්කම පිළිබඳව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න සිහිපත් කරන වෙලාව පින්තුණී දවසක් කොසල් මහා රජුරෝ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට තමන්ට හිතිච්ච ලස්සන අදහසක් ඉදිරිපත් කළ අපකාතේ සත්තා ලෝකස්මින් ඒ උලාරේ භෝගේ ලබිත්වා නචේව මජ්ජන්ති නච පමජ්ජන්ති නච කාමේසුගේ ධං ආපජ්ජන්ති නච සත්තේසු විපටිපජ්ජන්ති බුදුරජාණන් වහන්සේ ඊටාම අල්ප වූ ස්වල්ප වූ පිරිසක් තමයි මේ ලෝකේ මහත් වූ ප්‍රණීත වූ භවභෝග ලබන කල ඒ ලැබූ භවභෝග සමග මත් නොවි හැසිරෙන්නේ
ප්‍රමාදයටපත් නොවි හැසිරෙන්නේ. ලදදී තමන්ගේම කාමාස්වාදයට නොයදවා හැසිරෙන්නේ. තමන්ගේ වින්දනී අනුන්ට වේදනාවක් නොවෙනු පිණිස හැසිරෙන්නේ බොහෝ සල්ප පිරිසක්. මේ භාග්‍යවතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. ඊටාම අගේ ඇති කතාවක් අදහසක් මේ කොසල් මහ රජතුමාට හිතිලා තියෙන්නේ. පහවදා දහම් සභා මණ්ඩපේ මහ සංඝයා හමුවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් ලෙස මේ කාරණාව දේශනා කරා. එහෙනම් මේ අදහස එදාටත් වඩා අදට මේ මහ පොළේ මොනතරම් සත්‍යයක්ද කියන එක ජීවත් වෙන අපට දැනෙනවානේ. මිනිස්සු මහත් වූ ප්‍රණීත වූ භව භෝග ලබන කල භව භෝගයන්ගෙන් කල යුත්තට වඩා ජීවිතේ නොකල යුත්තට අවධානය යොමු වෙනවා වැඩි. ඒ නිසා ජීවිතේ මේ ලෝකේ තාම ස්වල්ප පිරිසක් තමයි භව භෝග ලැබෝ කල ලැබෝ භව භෝග සමග මත් නොවි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තහම මිනිස්සු හම්බ කරනවා කියන එක ළඟම මත් වෙලානේ. ඒ වගේම තමයි ජීවිතේ මොකටද හම්බ කරන්නේ කොහොමද හම්බ කරන්නේ හම්බ කරගෙන මොනවද මං කරන්නේ කියන එක. දැන් ජීවිතේ සල්ලි කොහොමද මං හොයන්නේ හොයාගත්ත සල්ලි මොනවටද මං යොදවන්නේ. ජීවිතේ මේ ගැන කියවීමක් තේරුම් ගැනීමක් බොහෝ වෙලාවට අඩුයි. දැන් අපි පුංචි කාලේ අපිට වැඩිමහල් සහෝදරියෝ කියනවා ඇහෙනවා ඉක්මනට ඉගෙනගෙන හොඳ රස්සාවක් හොයාගන්න ඕනේ අපි මාත් දුක් විඳින අම්මව තාත්තව සුවසේ තියන්න. එතකොට ඇත්තට මේගොල්ලෝ රස්සාවක් කරන් මාසේ හම්බ කරපු පළවෙනි වැටුපේ ඉඳන් අම්මගේ මාසේ තාත්තගේ බෙහෙත් ටික ගෙනත් දුන්නු. පිටි පැකට් එකක් මාමයිට් එකක් ගෙනත් දුන්නු. අයියා අපට මතකයි. ගෙදරට මාසෙට ඇති වෙන බඩු මල්ලක් අරන් ගෙදර ගියපො. Tamanට බාල දරුවන්ට නංගිලට මල්ලිලට Tamanටත් වඩා හොඳට ඉගෙන ගන්න උදව් කරපු තාත්තා ජීවත් වෙද්දිම වැඩිමහල් සහෝදරය අපට තාත්තා වුණු හැටි අම්මා ජීවත් වෙද්දිම වැඩිමහල් සහෝදරිය අපිට අම්මා වුණු හැටි අපට මතක් වෙනවා. එහෙනම් කල්පනා කරලා බැලුවාම ජීවිතයේ ඒ අය ඒ කාර්ය හරි අපූර්වට ඉටු කරන් ගියා. එතකොට ඊළඟ පරම්පරාවටත් ඒ ගැන හරි අපූර්ව පූර්වාදර්ශයක් අදහසක් දුන්නා. එහෙනම් ජීවිතේ Tamante කියලා ෆුට් සයිකලයක් ගත්තා නම් ගොඩක් කල් ගිහිල්ලා Tamante කියලා ඇඳුමක් ගත්තා නම් ඒගොල්ලෝ ගොඩක් කල් ගිහිල්ලා. ඒ නිසා රස්සාවට ජොබ් එකකට අලුතෙන් ගියත් ඇඳුමක් කියලා ගන්න එකක් ගැන උනා කීප විටක් හිතලා තමයි ඒක ගත්තේ. ඊට වඩා එයාගේ කාර්යභාරය, එයාගේ රෙස්පොන්සිබිලිටිස් මොනවද, වගකීම් මොනවද කියන එක ගැන අවබෝධයක් එයාට තිබුණා. මේ කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා ගොඩාක් ජීවිතයක් තෝරලා දීලා නෙවෙයි. එයාලම ජීවිතේ තමන්ගේ වගකීම් මොනවද කියන එක, තමන්ගේ රෙස්පොන්සිබිලිටිස් මොනවද කියන එක පොඩි කාලේ ඉඳන් එයාගේ මනසට ගිහින් තිබුණා. ඒකවල ජීවිතේ රස්සාවක් කරන්න පටන් ගත්ත ගමන් ඒගොල්ලෝ ඒ කාර්යය කරගෙන ගියා. දැන් අද ඒක වෙනස් වෙලා. සමහරක් වෙලාවට රස්සාවක් කරන්න පටන් ගත්ත ගමන් දැන් හොඳයි වා මොකද රස්සාවක් කළා කරන්න කියලා හුවොත් එක්කම දුවෙක් නම් ලේටස්ම ෆෝන් එකක් කියේ නේ. ලංකාවේ තියෙන ඒවත් එක මං කියන්නේ මෙහිටත් අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පුතෙක් නම් මොකෝ කරන්න කියලා හුවොත් මං ගන්න හොඳ මෝටර් බයික් එකක්. එහි ඇටියට නම් වාඩිනා කකුල් දෙකක් බිම ගෑවෙන්නේ නැති ගමක් ඇහැරවන්න පුළුවන් සද්ද කරන එක. නැගිලා යන ළමයි ලංකාවට ගියාම දකින්න නැති වෙලාවකට නේ මං එහි කියන ග්‍රාම ආරක්ෂකයෝ කියලා. මොකද ඒගොල්ලන්ට ලයිසන් නැහැ. අර ගමෙන් එළියට යන්න. ඉතින් පුළුවන්කම තියෙන ගම ඇතුළේ කැරකෙන්න විතරයි. ඉතින් එහෙම බැලුවාම ජීවිතේ ඒ අයගේ ඒ කටයුතු වෙනින් සමහර කලාට ෆෝන් එක ලේටස්ම ෆෝන් එකක් ඉතින් ලංකාවේ මුදලි ලක්ෂ 4-5ක් විතර වෙද්දි එයාගේ මාසේ පළවෙනි පඩියෙන් එක ගන්න බෑ. එයාට අවුරුද්දක් විතර වැඩ කළා ඒක එකතු කරලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ අතර වාරේ අම්මා ගිහිල්ලා පොතේ රුපියල් 2000ක් දෙන්න මං දෙනකන් කියලා ඉල්ලුවා. දැන් අම්මා ගිය මාසේ 2000ක් ඉල්ලගත්තා ආපහු ගිහුවෙත් නෑ. ලැජ්ජ නැද්ද අම්මේ? ළමයිකින් උනත් ඔහොම ණය වෙන්න. එහෙම කියද්දී අර අම්මගේ කොහොම හිතරි දෙයිද? හරියට ඉස්සර අර ගම්වල අපි ණය පොතට බඩු අරගෙන කලින් මාසේ ණය පියවන්න නැතුව මේ මාසෙත් ණයට ඉල්ලන්න ගියොත් 1000ක් ಜಾති. මුදලාලිගෙන් අහ ගන්නවා වගේ එකක් Taman කවාපවා ලොකු කරපු ළමයා ළඟ මේ අම්මහලා අසරණ වෙද්දි Taman ළඟට ආපු පින අඳුර ගන්න බෑනේ එතන. ඒක තමයි Tamanගේ අරමුණු ළඟ මත් වෙලා. එයාගේ ටාගට් එක තියෙන අම්මට සැලකෙන එක නෙවෙයි. එක්කම ෆෝන් එකක් ගන්න, වෙහිකල් එකක් ගන්න, බයික් එකක් ගන්න නම්. එතකොට ඒකට Tamanට තියෙන අවස්ථාව කාලය තව යන නිසා අම්මා ළඟ පවා යාගේ ප්‍රතිචාරනේ බොහොම තද රළු එකක් වෙන්න පුළුවන්. ඒකයි පිනක් කරගන්න තියෙන තැන ඒගොල්ලෝ පවක් කරගෙන ජීවිතේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒ පොඩි වයසට සමහරක් යාට මොකටද හොයන්නේ?
හොයලා මොනවද කරන්නේ? දැන් ඒ වතාවක් මට මතකයි බණක් ඉවරලා ලංකාවේ පන්සලට වඩිද්දි රාත්‍රී 8ක් පහ වෙලා තරුණ ළමෙක් මෝටර් බයික් එක හරි වේගෙන් යනවා. ඉතින් එදා හිටිය රියදුර මහත්තයා මට කියන හාමුදුරුවෝ මේ ළමයා මෙච්චරට වේගෙන් යන්නේ ඔය මම තමයි යන්නේ කියලා කාටවත් පෙන්වන්න හිතාගෙන. හැබැයි යන වේගෙට කාටවත් පේන්නේ නැහැ. එයාම ටිකකින් පයින් ඇවිල්ලා මේ පාර දිගේ කියයි යන්න ඕනේ. ටිකකට කලින් බයික් එක උඩක් ගියේ මමම තමයි. එහෙනම් ෂෝ ඔෆ් එකට ප්‍රදර්ශන කාමයට අනුන්ට පෙන්වන්න කැමති. හැබැයි පේන්නේ නැහැ කියන එකවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක 30ට 40ට වගේ නැගිලා ගියා නම් වේගෙට කාටවත් තාම පේනවා අනේ ඉතින් කොල්ලා බයික් එකක් අරන් හොඳ අපි උනත් කියනවනේ. දැන් අර යන වේගෙට අපිටත් කියන්නේ කොහොමද ඉතින් ඉස්සරහා ලයිට් කණුව එහෙමත් තියෙනවනේ. ඉතින් මේ පැත්තෙන් එන සෙනග කියනවා අර ගියපු කොළුව ලයිට් කණුවක් බදන් ඉන්නවා. ඉතින් එහෙනම් බැලුවාම පතාගෙන ඇවිත් ඉන්නේ ලයිට් කණුව බදයි යන්නද කියලා ඒ දිනම් මට හිතෙනවා. දැන් මෙහෙනම් අර ඩිසිප්ලින් එකක් ඇතුව මට කිව්වේ දැන් මේ සංජයයත් මෝටර් බයික් එකක් කියන්නේ වාහනයක් හැටියට මම මෙහි සලකන්නේ. බයික් එක තවත් බයික් එකක් පිටිපස්සේ හිටින හැටි එහෙන් අස්සෙන් අර එහෙන් මෙහෙන් දාලා යන්නේ නැති හැටි මතක් කළේ. ඒ විනේ මම දැක්ක මෙහෙදී ඇත්තටම. ඒක හොඳයි. එහෙනම් බැලුවාම අන්න ඒකයි ජීවිතේ අර තමන් මොකටද මේ ගන්නෙ? මොකක් වෙනුවෙන්දනේ? දැන් මෙහෙනම් ඩෙලිවරි සර්විස් එකකට හරි නේ ආයේ බයික් එකක් පදින ආසාවට වින්දනේට නෙවෙයි. ඒ නිසා අද වෙලා තියෙන මොකෝ අර අවදානං සහගත ආස්වාද තමයි ගන්න යන්නේ. තමන්ට අඩු වයසේ හම්බ කරන්න ගත්තහම අර ජීවිතේ අවදානං සහගත ආස්වාදනේ හොයයි යන්නේ. දැන් අපිට එහෙම එකක් තිබුණේ නැහැ අපේ ජීවිතේනේ. අපිට පොඩි කාලේ ඉඳන් වගකීමක් තිබුණා. ටාගට් එකක් තිබුණා. ජීවිතේ අපි වගේම තව බොහෝ පිරිසක් අපි නිසා යැපෙන්න ඉන්නවා, පෝෂණය කරන්න තියනවා කියන හැඟීම අපිට තිබුණා. ඒක තමයි ජීවිතේ වටින්නේ. මං කිව්වේ ඒක හම්බ කරන්නේ මොකටද? කරලා මොකද්ද කරන්නේ? මේ ගැන හොඳ අදහසක් තියෙනවා. ජීවිතේ කියවීමක් තියෙනවා. ඒ නිසා දරුවෝ වුණත් මේ දේ උගන්වලා රටවල් වලට යලා රස්සා කරලා යාලා දෙන්න හදද්දී එපයි කියන්න එපා. ඒක අරගන්න. ඒක අරගෙන හිටන් අනිවාර්යයෙන්ම ඒකෙන් වෙන කාට හරි දෙයක් කරන්න Tamanට නොකරගත්තා. නැත්නම් ඉතින් ඒගොල්ලෝ ඒක අම්මට වැඩක් නැහැ. තාත්තට ඔය දෙන්න ගියා ඒත් එපා කිව්වා. ඊ දෙවනි පාරක් කියන්නේ ඕකනේ. ඒකකොට ඒගොල්ලෝ පුරුද්දක් ඇති වෙන්නේ. ඒ නිසා ජීවිතේ අපි හරහා හරි අපිට පුළුවන් අපිට ඕනතරම් රටේ ඉන්න හින්දා අපිට ඉල්ලන්න ඉන්නවනේ. නේ නිතරම අපිට කෝල්ස් එනවනේ මාසෙකට කීපයක්. අපි ඉන්නේ රටේ ඉන්නේ අපිට ගස් කීපයක්ම තියෙන හින්දා සල්ලි. ඒගොල්ලෝ ඉතින් ඕනෙලා කෝල් කරනවානේ. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් ඊට පස්සේ කියනවා දැන් ලොකු જાතියනේ. අපි කෝල් එකක් දුන්නාම මෙහෙමයි කියලා ඔන්න ඒවත් කියනවලු ඊට පස්සේනේ. ඒ නම් බැලුවාම ජීවිතේ ඒකයි මං කිව්වේ. ඉතින් ඒගොල්ලන්ට ඒ ගස් තියෙන බව විශ්වාස කරන්න පුළුවන්. දරුවෝ කවදා හරි දුන්න එක අපි ගන්නවා. අපි ඊට පස්සේ ඉල්ලන හැට හරි දීලා එයාත් කොටස්කාරය කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්වත් පුරුදු කරන්න ඕන ජීවිතේ. මේ ජීවිතේ දැන් ඔය සමහරක් දරුවෝ ගැපි එකේ එහෙම එල්ල ලංකාවට වොලන්ටියර් වැඩ කරනවා. පාසලකට ගිහිල්ලා එතකොට ඒගොල්ලෝ දකින්නවා එයාලට හමු වුණ පුංචි කාලේ හම්බෙච්ච දෙයට වඩා වෙනස් ජීවිත ගෙවන ලොකු පිරිසක් ඉන්නවා. Taman ජීවිතේ බේසික් නීඩ්ස්වත් නැති මූලික අවශ්‍යතාවයන්ම නැති අය මේ ලෝකේ ඉන්නවා. අපට හැමදේම තියෙද්දි ඒ ඇයට මොනවද තියෙන්නේ කියලා එතකොට ඒ ඇයට හිතෙනවා. එතකොට එයා වොලන්ටියර් යනවා ගිහිල්ලා අවුරුද්දකට පාරක් හරි ඉන්න තැනකද රටට ලෝකේ කොහේ හරි තැනකට අප්‍රිකාවට හරි ගිහලා සේවය කරලා එන්න පුරුදු වෙයි. ඒ නිසා අද ජීවිතේ හම්බ කර ගැනීම අරමුණු තියෙනවා. ඒ ඇතුලේ තියෙන්නේ මොකද්ද? තමන්ව පිනවීමේ බලාපොරොත්තුව මිසක් අනිත් අය නිවීමේ බලාපොරොත්තුවක් නෙවෙයි නම් එතනම තියෙන මත්වීමක් නේ. ඒක ඉස්සර දැන් ලංකාවේ වුණත් කුලියට වැඩක් කරන මිනිස්සෙකින් වැඩේ පෙන්නලා මේ අපි ඇහුවොත් මේකට කීයද කියලා. මේ මහත්යෝ ලැජ්ජ නැද්ද වැඩක් නොකර ගාණක් පොරොන්දු වෙන්න එයා කියන්නේ එහෙම. ඊට පස්සේ එහෙනම් අපි වැඩේ කරමු කියලා යාම කියනවා. ඊට පස්සේ වැඩේ කළාට පස්සේ කීයක්ද කියලා හද්දි. ඔය කීයක් හරි දෙන්න මහත්යෝ ජීවත් වෙන්න. ඒ දුන්නාට පස්සේ මොදලක් ආයේ ඒකෙනු කීයක් හරි ආපහු දෙනවා. අපි ගන්නවා කියලා මෙහෙම අරන් අපට මේවා ජීවිතේ වසක් විසක් වෙයි මගේ දරුවෙකුටත් එක්ක. එහෙම අර සාධාරණ බවක් තිබුණානේ මිනිස්සු ළඟ. දැන් අද ඒවා වෙනස් වෙලා. ඒතර කුලියට වැඩ කරන කෙනාගින්ද ඉහළට නිලයට ගියපු කෙනා දක්වා මේ සාධාරණකම තිබ්බා මිනිස්සු ළඟ. වතාවක් පාංශකූලයකට පුතෙක් මට ආරාධනා කරන්න එනවා තාත්තා මිය ගිහිල්ලා මතක් කරනවා හාමුදුරුවෝ අපේ තාත්තා අවංක රජයේ හොඳ නිලධාරියෙක්. දුප්පත් අහිංසක ගමේ ගමු ඇවිදින් තාත්තව හොයාගෙන කියනවා මහත්තයෝ මට මේ වැඩේ කරලා දෙන්න. එහෙනම් එන්න හෙට ඔෆිස් එකට. ඒ ගියපු කෙනා රස්තියාදු නොකර තාත්තා වැඩේ කරලා දුන්නු සතුටට හැන්දෑවේ ආයෙ එනවා යා තාත්තව හොයාගෙන. මහත්තයෝ මේ තැටියෙන් බාපු ගමන් ගෙනාවු කේක් එකක් කෙහෙල්කණිය උඩම ඇවරිය කියලා.
අන්තයගේ භෝග ගෙනවිත් තියන් ඉන්න. අපිත් ඉතින් ජනේලෙට කිට්ටු වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් කියනවා මහත්තයා අපේ හැටියටත් වෙන්න උදව්වක් තිබ්බොත් කියන්න ඕන. එයා ආපු කෙනා යන්න සැරසෙද්දි තාත්තා කියන එහෙනම් අර උදව්වක් තිබ්බොත් ඉල්ලන්නයි කිව්වනේ. මම මේ වාගෙන් ඒ උදව්වක් මට තියෙනවා ලොකෝ යාගෙන් කරගන්න. මොකක්ද අනේ මහත්තයෝ කියන්නේ. එහෙනම් මට කරන උදව් තමයි මේ ගෙනාපු ඔක්කොම දැන් අරයි යන්න ඕන. හාමුදුරුවනේ අපි ජනේල් කුරු ගලවපු නැති ටික විතරයි. එක එක කාල කෙහෙල් කණ්ඩ හිටිය ළමයි. අර ඔක්කොම ආපහු අරයි යද්දි. ඉතින් බැලුවාම හැබැයි යා හරි ආඩම්බරිනේ තාත්තගෙන කියන්නේ. අපේ තාත්තා එහෙමයි. රස්සාවට වැටුපට කළ දේ ඇරෙන්න තෑගි භෝගවත් නැහැ බාරගත්තේ. ඉතින් ඒ නිසා ඊයම අභිමානින් තමන්ගේ තාත්තගෙන කියන්නේ. ඒ ජීවිතේ මිනිස්සු තමන්ගේ ජීවිතේ අතිරේකව කාට හරි වෙන්න පිළිසරණක් තියනවනම් ඒවා මුදල් බලාගෙන කලේ නේ. කෙනෙකුට රස්සාවක් හොයලා දෙන්න ළමෙක් ඉස්කෝලේකට දාන්න රටකට යන්න. ඒවා ජීවිතේ අපි අනුග්‍රහයෙන් කලේ. අද ඒවා මිනිස්සු අතිරේක ආදායම් කරන් ඉන්නේ නේ. හැම මිනිස්සෙම බැලුවා මොනවා හරි මොකක් හරි කිව්වොත් මට කීයක්ද තියාගන්න පුළුවන් කියන එක බලන්නේ වැඩේ කරලා දෙන්න බලන්න. ඒ නිසා ජීවිතේ ධර්මයත් එක්ක ඉන්න මිනිස්සු එහෙම හැම දෙයක් ඇතුළේම මුදල් අර මනි මයින්ඩ් එකක් හදන් ජීවත් වෙන්නේ. අද අපිට ගොඩාක් හමු වෙන මිනිස්සු ඉන්නේ එහෙමයිනේ. රස්සාවට වඩා අතිරේකයෙන් හොයන්න දඟලන ඕන ටිකක් තමයි නිතරම ඉන්නේ. රස්සාව ගැන නේ අභිමානය. අර අතිරේක හොයන ඒවා ගැන තමයි ආන් ජීවිතේ වැඩියෙන් ලොකුවට කතා කරන්නේ නේ. ඉතින් මොකක් නිසාද ඉන්නේ මත් වෙලා. හැම වෙලාවකම. ඒ නිසා ධර්මයත් එක්ක ඉන්න කෙනා හොයනවා හම්බ කරනවා. හැබැයි ඒක හරි සාධාරණ එකක් වෙන්න ඕන ජීවිතේ. වැඩියෙන්ම අනිත් අයට සේවය කරන්න පුළුවන් එක. වැඩියෙන්ම හොයන එකක් කියන එකට වඩා වැඩියෙන්ම අනිත් අයට සේවය කරන්න පුළුවන් එකක් ගැන ජීවිතේ මිනිස්සු හිතන්නේ නේ. දැන් අද මිනිස්සු ගොඩාක් වෙලාවට හිතන් තමන්ගේ රසාවේ ස්ට්‍රෙස් බවක් නැත්තන්නේ. කම්ෆර්ටබල් වැඩිපුර තියෙන එකක් වෙන්න ඕනේ. ආදායම පෙට්‍රල් allowance හම්බෙන්න ඕනේ. ඉන්ෂුරන්ස් කවර් වෙන්න ඕනේ. මිනිස්සු හැම වෙලාවකම හිතන්නේ අර ඒක වටා තියෙන Tamanට තියෙන ෆැසිලිටිස් ගැන හිතනවා මිසක් Tamanට ඒකෙන් දෙන්න තියෙන සර්විස් එක අනිත් අයට. ඒ ගැන හිතනවා. ඒ ගැන ආඩම්බර වෙන මිනිස්සු අපිට අද අඩුවෙන් නෙවෙයිද පේන්නේ. අද අඩුවෙන් පේන්නේ. ඒ මොකක් නිසාද? අර දහම තුළ ඉන්නේ නැතිව ජීවිතේ අපි කොච්චර හොයන්න දැඟලුවා. ඒ දැඟලීම් ඇතුලේ Tamanට Taman මග ඇරෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු දේ. අපි අපේ ජීවිතය ඇතුලේ තේරුම් ගන්න ඕනනේ. ඒ නිසා ජීවිතේ මිනිස්සු ඉන්නේ මත් වෙලා. ලාභයන් හොයාගෙන යාම ඇතුළේම මිනිස්සු ඉන්නේ මත් වෙලා. මට මතකයි පහුගිය දා ගම්පහ අපේ හිතවතේ ඇක්සිඩන්ට් වෙලා වාහනේ පොලිසිය දින කීපයක් අර එක්සැමිනර් කෙනෙක් ගිහිල්ලා ඒක බලන්න ඕනි. ඊට පස්සේ තමයි යාට එළියට ගන්න පුළුවන්. මේ පොලිසිය හැපෙද්දී එක්සැමිනර්ගේ ඔෆිස් එක තියෙන්නේ. දවස් 5ක් ගිහිල්ලා ඇවිල්ලා නැහැ. එයාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් අර එක්සැමිනර් සම්බන්ධ කරගෙන එයාගේ නොවන account එකකට රුපියල් 5000ක් දැම්මාට පස්සේ මෙන්න පැය භාගයෙන් ඇවිල්ලා බලලා ගිහිල්ලා. ඉතින් එතකොට මේ කියන්නේ රාජකාරියට දින 5ක් නිදියන් හිටිය මිනිස්සයා රුපියල් 5000ක් නේ හැරිලා තියෙන්නේ. මේ රජයේ වැටුපක් ගන්න මිනිස්සේ. එතකොට ෆික්ස් සැලරි එකක් තියෙන කෙනෙක්. ඒතර එයාගේ ජොබ් එකට අයිති දේ යට කරන්න තියෙන්නේ. හැබැයි එයාගේ ජොබ් එකට අයිති දේ කරන්න තව අතිරේක අනිත් අය ගෙවන්න ඕනේ. අර මිනිස්සයා එතකොට අතිරේක නිවාඩු දාගෙන මේ විදිහට දින 5ක් රස්තියාදු වෙලා වෙන්න ඇරලා. ඉතින් කවුරුණත් බලනවනේ දීම අසාධාරණයි තමයි නව වෙන විකල්පයක් නැත්නම් මිනිස්සුත් ඒවට දැන් පුරුදු වෙලා පෙළඹිලා ජීවිතේනේ. ඉතින් එහෙම බැලුවාම ජීවිතේ මිනිස්සු මේ මිල මුදල් ළඟ. ආන්ගේ හොයන්න දඟලනා දැඟලිල්ල ළඟම ඉන්නේ මත් වෙලා. ඉතින් අන්තිමට එහෙම හොයපුවා. ඔය ජීවිතේ Taman මහන්සියෙන් රස්සාවෙන් හොයන දෙයට අතිරේක ඔය ඇඩිෂනරි හොයන ඒවා මොනවටද දන්නේ කියලා අපි මේ රිසර්ච් එකක් කරලා එහෙම බැලුවොත් එක්ක ඉත්ති දුත්ත සුරා දුත්ත අප්ප දුත්ත. මේ ශ්‍රී දූර්ත භාවයේ සුරාවට එහෙම නැත්නම් සූදුවට. උවට තමයි මිනිස්සු වැය කරලා තියෙන්නේ. එතකොට කෙවි අතිරේක හොයන විදිහත් වැරදි. හොයලා යොදවන විදිහත් වැරදි. පවෙන් හොයලා පවටම යොදලා. ඉතින් හිතන්නකෝ මේ මිනිසුන්ගේ ජීවිත කොයි තැනකට යයිද? අන්සිහියෙන් මේ පිරිසිදු සිහියකින් මැරෙන්න බෑ. මැරෙන දාට යාට කොන්ෂස්ලි මැරෙන්න බෑ. සම්මූල හෝ කාලං කරතේ. අනිවාර්යයෙන්ම නොමුලාව මැරෙන්න බෑ. සම්මූල හෝ කාලං කරත. සිහි මුලාව මිය දෙන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. නිසා අපි අපේ ජීවිතේ ධනයේ ඉපීම ඇතුලේ පවා අපි අපේ ආධ්‍යාත්මය රැකගෙනමයි මේ ගමන යා යුත්තේ. ඉතින් බුදුන්ගේ ශ්‍රාවකයා අපකාතේ සත අල්ප පිරිසක් ඉන්නවා. ඒ අල්ප පිරිස මේ ලෝකේ මත් වෙන්නේ ධනෙ ළඟ, බලය ළඟ, නිලේ ළඟ මත් වෙලා නෙවෙයි. නැච පමජ්ජන්ති. ඒ වාගේම තිබ්බ සහ තියෙන්න ඕනි පින නහගත පිරිසක්.
තමන්ගේ වයසත් එක්ක, තමන්ගේ දැනුමත් එක්ක, තමන්ගේ ධනියත් එක්ක අපට මුණ ගැහෙන්නේ. දැන් අපි කියන්නේ පුංචි කාලේ සමහරක් වෙලාවට දහම් පාසලක වුණත් එක ශ්‍රේණිය පන්තියේ පෙරෙන්න දරුවෝ ඉන්නවා. 5 වසරේ ලංකාවේ එහෙම ශිෂ්‍යත්ව විභාගයට එහෙම ගියාට පස්සේ භාගයට භාගයක් තමයි නැවත දහම් පාසලේ. 7 8 පන්ති වලට ගියාට පස්සේ ඒ භාගෙනු තව භාගයක් යතේ මල් වට්ටේ තියෙනවා, භාගයක් යතේ නැහැ. 10 අවසාන ශ්‍රේණිය වලට ගියාම මල් වට්ටියක් නැහැ, ළමයක් නැහැ. ඉතින් ඒ මොකෝ? එහෙනම් ජීවිතේ අපි කියන්නේ පුංචි කාලේ අපිට වඳින්න තරම් බුදු පිළිමයක් නේ අපේ ගෙවල් වල ගන්න වත්කමක් නේ. වෙසක් කාලේට හම් වෙන ලොකුම වෙසක් කාඩ් එක තමයි අපේ බුදු පිළිම උනේ. අපි වැන්දේ එහෙමයි. ඒතර අපි බුදු පිළිමෙට, බුද්ධ පින්තූරයට, බුදුරුවට හරි ආසයි, හරි ගෞරවයයි. හැබැයි හිතන්න ජීවිතේ එහෙනම් ආසාවටනේ අපි පොඩි කාලේ වැන්දේ. අවුරුදු 11ක් දහම් පාසල් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගැන දැනගත්තාම, ඉගෙන ගත්තාම ආසාවට වැඳපු අපි අවබෝධයට වඳින්න එපා. හැබැයි ආසාවට වැඳපු එකවත් අවබෝධය ආපුදා වෙන්නේ නැත්තම් එයා වයසට ගිහිල්ලා දැනුම ලැබිලා, ධනෙ ලැබිලා අපිට හමු වෙන්නේ අර මුලින් දැකපු හොඳ ගතිය ඇති කෙනාව නෙවෙයි නං. ඒක දියුණුවක් නෙවෙයි. ජීවිතේනේ. ඒ නිසා අපි කල්පනා කරන්නේ ඒකයි. Tamange ජීවිතේ තියෙන දේවල් නැති වෙන්න බෑ. තියෙන දේවල් තිබ්බටත් වඩා වැඩි නම් ගුණවන්තකන්නේ. තිබ්බටත් වඩා අවබෝධයෙන් සිල් රකින්නවනේ. අවබෝධයෙන් දන් දෙනවනේ. අවබෝධයෙන් භාවනාවක් කරගෙන යනවනම් අන්න එයා ඉතින් කොහේ කොතැන හිටියත් එයා හරි ශක්තිමත් කෙනෙක්. ඒකයි වැදගත් වෙන්නේ නේ. දැන් සමහරකට ලංකාවේ ඉඳිද්දි අම්මා තාත්තා මගේ ඇරිලා නැහනේ. ඒ අපිට මතකයි අම්මා කුස්සිය මුල් ඉඳගෙන 3 වේලටම උණුවෙන් බත් ඇංජන උයනවා. අම්මගේ අතපය අවසඟ වෙනකන් තාත්තට අම්මම උයලා කන්න ටික දෙනවා. ගෙදර අනිත් අයටත් එක්ක. අම්මගේ අතපය අවසඟ වුණු දාකට පාන්දරින් කෑම උයන. ඊට පස්සේ Tamanට ඔතන නැගිට්ටාම අම්මට කන්න, තාත්තට කන්න බෙදලා යන දරුවා හැන්දෑවට එනවා. අර උණුවෙන් කාපු අම්මා තාත්තා උදේ දවල් කාපු කෑම ටිකක් සීතල වෙලා තියෙන ඇති කන වෙලාවට. හැබැයි හවසට ඇවිල්ලා උණුවෙන් බත් ඇංජන උයලා එයාගේ අතින්ම දෙනවා. අම්මේ තාත්තේ බෙහෙත් බිව්වද කියලා කිව්වට තහවුරු කරගන්න බෑ. ඕක කිව්වට මොකෝ ඩිමෙන්ෂියායි අයට. ඒ නිසා සමාන්තක වීම බොහොම බහුලයිනේ. ඒ නිසා Tamanටම තහවුරු කරන් දෑතින් දෙන්න පුළුවන් බෙහෙත් ටික. ඊට පස්සේ ඉතින් ඇදට යනකන් ඉඳලා එහෙනම් මගේ අම්මට මගේ තාත්තට බුදු සරණයි. හොඳට නිදා ගන්න අපි හිත උදෑසනට හම්බෙමු. හොඳට නිින්ද ගියාද අම්මේ තාත්ති කියලා උදේ නැගිට්ටහන් සුවදව කතා බහ කරලානේ. ඒත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉස්සර දරුවෝ එහෙමනේ. සතියන්තය කෙනකම් බලන් හිටිය උණු වතුර හැලියක් කුළුම් කරලා අම්මව තාත්තව නාවන්න. එතකොට කවුරු මොනවට කතා කරන්නේ මට අම්මා නාවන්න, තාත්තා නාවන්න. පුංචි අපි පොල් කටුවෙන් අත්තම්මා සීයා නාවන්න කටයුත්තට හරි සතුටින් එකතු වුණා. එතකොට කවදා හරි අපි මේ පොල් කට්ටියම තමන්ගේ අම්මව නාවන එකනේ අර අත්තම්මා සීයා නාවන්න පුරුදු වෙච්ච පුරුද්දනේ අපේ ජීවිතේට එකතු වුණේ. ඒව හරි වටිනවා. ඒ සංස්කෘතිය ඇතුලේ තිබ්බනේ. මාසෙකට වතාවක් පොයකට හරි වෙහෙරක් විහාරයක් වන්දවන්න ගෙදරට කොටු වෙලා හිර වෙලා හිටිය අම්මා තාත්තා එකයි යාම තමයි ප්‍රධාන රාජකාරිය උනේ. ඒකට ඒව ඇතුලේ තමන්ගේ වයසින් වැඩිදී තමන්ගේ ශක්තිය අම්මා තාත්තා උසවගෙන උනා යන්න තරම් හයියක් තමන්ට තියෙදී එයා ඒ වැඩේ කරේ. ජීවිතේනේ. එයා ඒ වෙනුවෙන් කැප වුණා. එයා ජීවිතේ ප්‍රයොරිටයිස් කරන්න මිනිස්සු දැන් ওই වෙලාව නැහැ කියනවනේ. ඒ හේතුව තමයි ප්‍රමුඛතාවය නොදෙන එකනේ. වෙලාව කියන එක හැමෝටම තියෙන පැය 24නේ අපි ඔකොටම තියෙන. එතකොට ඒක ඇතුලේ නම් එයා යාගේ වෙන්න තියෙන කාරණාව කරනවා අම්මා ගැන තාත්තා ගැන. මෙහි හිටියා දවසකට වතාවක් හොයලා කතා කරලා ඒ යුතුයකම කරනවා. මාසෙට බෙහෙත් ටික යවනවා, කෑම ටික, බඩු ටික මාසිකව යවන. ඒ ආදරණීය දරුවෝ ඉන්නවනේ නේ. ඉතින් එහෙ හිටියත් මෙහෙ හිටියත් අම්මේ තාත්තෙක් ඉන්නවද නැද්ද වගක් නැති ජීවිතත් අපිට ඕන හම්බ වෙන්න පුළුවන්. ඉතින් එතකොට යාර කොච්චර ඇචීව්මන්ට්ස් වලට ගියත් දිනීම් වලට ගියත් ඒක ඇත්ත දිනීමක් කියලා අපිට බාර ගන්න බෑ. ඒ තමයි මැරෙනකන් අත නොහැර තියෙන්න ඕනේ දෙයි. බෝධිසත්වය කියන්නේ එහෙමයි. මැරෙනකන් මේ බුදු වෙනකන් තමන්ගේ අම්මව තාත්තව මගහරව ගත්තේ නෑ. යන තැන අනුව මග ඇරෙනවනේ යන තැනට එකන් ගියා. ඒ තමයි බෝධිසත්වය කියලා කියන්නේ. නමුත් අද ඒක වෙනස් වෙලානේ. ඒ සමාජයට මේ යං ජෙනරේෂන් එක ගත්තොත් එයා හිතන්නේ මොකද? මම යනවා කොහේ හරි රටකට. අපේ තරුණ කාලේ ගෙවිලා යන්න ප්‍රථම විඳලා ඉවර කරගන්න තියෙන කිසිම දෙයක් විඳින්න නම් බෑ වුණොත් අපේ රටේ කියලා අපේ ලංකාවේදී. ඉතින් හිතනවා මෙහි හිටියෝ මෙහි මදි. මීට වඩා වෙන එකකට ගියොත් තමවන්න කියන එකනේ එනවා ඔළුවටනේ. ගිහිල්ලා කමක් නැහැ. අපි කියන්නේ ඉගෙන ගන්න යන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ජීවිතේ
අර තමන්ගේ රූට්ස් ඒ තමන්ගේ මූලයන් අමතක කරන්නේ නැතිව කොහේ ගිහිල්ලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මූලයන් ටික බිඳගන්නේ නැතිව අපි මේ ගමන යා යුතුයිනේ. ගොඩාක් වෙලාට ඒ පදනම නැහැනේ, ෆවුන්ඩේෂන් එක නැහැනේ ගොඩාක් අයගේ ජීවිතවල. ජීවිතේ ඒගොල්ලන්ගේ පදනම නැති ජීවිත අපිට කොච්චර ලෝකේ හම්බෙනවදනේ. ඒ පදනම අපි හරියට ශක්තිමත් කරන්න ඕනේ. දරුවොත් ශක්තිමත් කරගෙන මේ ගමන යා යුතුයි. වැදගත් වෙන්නේ යන්නේ ඒකයි. ඒ හින්දා නැත්තම් හිතන්නේ මොකද අපේ තරුණ කාලේ ගෙවිලා යන ප්‍රථම විඳලා ඉවර කරගන්න තියෙන දේවල්. විඳීමේ බලාපොරොත්තු විතරක් ඒගොල්ලෝ යනවා ලෝකේ. හැබැයි අර මැරෙනකල් ළඟ තියෙන්න ඕනේ. පින කුසලියේ මග ඇරිලානේ නේ. ඉතින් එතකොට මේ ඇචීව්මන්ට් එක ඇතුලේ යා පොහොසතෙක්. භෞතිකව හරි ලක්ෂරි ජීවිතයක් යට තියෙයි. හැබැයි භෞතිකව ලක්ෂරි වුණාට ආයෙගේ ස්පිරිචුවලි පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ලොකු බිඳීමක් කඩාවැටීමක් නැද්ද? ජීවිතේ තියෙනවා. ඉතින් ඒ නිසා ওই මන්ද මානසිකත්වයට පත්වෙච්ච මිනිස්සුයි ලෝකේ පුරා ඕන තරම් අපිට හමු වෙන්නේ ඒකනේ. එහෙම මේ Tamange වයසට දරන්න කලින් ওই ඉන්ඩිවිජුවල් ජීවිත ගෙවන්න ගිහිල්ලා ජීවිතේ Taman විඳවන ජීවිත අපිට කොච්චරම හම්බ වෙනවද? දැන් අවුරුදු 15 ඉඳන් අවුරුදු 24ට කාලේ තමයි තරුණියක් කියලා අද මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන UN එක පිළිගන්නේ. එයා තරුණියක් කියලා පිළිගන්නේ අවුරුදු 15 ඉඳන් 24. දැන් අපි අවුරුදු 20 40 කියන කාලේ අපි ගන්නෙ. එහෙනම් බැලුවහම අවුරුදු 15න් පස්සේ මේගොල්ලෝ තනියම අපාර්ට්මන්ට් එකක් අරන් ජීවත් වෙන්න පටන් ගන්න ගොඩක් වෙලාවට. මේ තාත්තා අම්මත් එක්ක ඉන්න පුළුවන්කම තිබුණා. ඒගොල්ලෝ මගේ නිදහස, මගේ ෆ්‍රීඩම් එක කියලා ඔයයි යන්නේ ඒකත්. ඒතකොට එහෙම ගියපු අය ඒ නිදහස ඇතුලේ. ඒ කියන්නේ අර ජීවිතය කියන සීමාවකින් තොර මේ නිදහස. තරුණයාගේ ජීවිතේ විනාශ කරනවා කියනවනේ. ඉතින් එතකොට හැම වෙලාවකම අපි අර ලනුව අපේ පැත්තේ තියාගෙන වගේනේ අපි රටකට යවුවත් මේ ළමයි අපේ තියෙන ගනුදෙනුව තියෙන්නේ. හැබැයි එහෙම එකක් එයාලගේ සංස්කෘතිය තුළ නේ 15 කියන්නේ වැඩිහිටියෙ. එතකොට එයා වැඩිහිටියෝ කරන ටික තමයි එයා කරන්න යන්නේ. එතකොට ජීවිතේ වෙන්න තියෙන බොහෝ දේවල් වෙලා නැද්ද අන්තිමට? ඒකයි තියෙන නිසා මේ ජීවිතේ යා යුතු පිළිවෙලක් තියෙනවානේ. ගමනක් තියෙනවානේ පියවරෙන් පියවරනේ. ඉතින් එතකොට එයා ප්‍රමාද වෙලා. එයා එතකොට බොහොම ප්‍රමාදීව පසුතැවෙන කෙනෙක් වෙලා ජීවිතේ. ඒ නොකලිත ගොඩාක් ඒවා එයා ජීවිතේ කරලා අත්හදා බලන්න ගිහිල්ලා එක්ස්පෙරිමන්ට්ස් කරලානේ. අවසානයේ එයාට එයාගේ ජීවිතේ වගකින් එයාගේ පාත් එක මොකද්ද කියලා පාර පෙන්නලා දෙන්න කෙනෙක් ඉඳලා නේ. එහෙනම් මේ බුදුහාඳුරෝ පෙන්නපු දේ තමන්ගේ ආස්වාදේ ළඟ, තමන්ගේ ධනෙ ළඟ, තමන්ගේ බලය ළඟ ජීවිතේ තියෙන්න ඕනි පින නහගෙන අවසාන. මේක තමයි ජීවිතය කියලා හිතෙන්නේ මොනවද? හිතෙන හැම එකම කරන එක නෙවෙයි ජීවිතය කියන හිතෙන හරි දේ කරන්න ඕනේ. ජීවිතේ. ඒක තමයි සතුටක් කියලා කියන්නේ. සාමීචි, සතුටු සාමීචි. සතුට හම්බෙන්නේ නම් සාමීචි, නිවැරදි දේ ඇතුළෙම විතරයි. අපි කතාවක් කරන්නේ නිවැරදි දෙයක් කතා කරන්න ඕනේ. යමක් කරන්නේ නිවැරදි දෙයක් කරන්න. ඒතකොට ඒ කරන වෙලාවෙත් කරලා අවසානයේත් අපිට සතුටක්. ජීවිතේ පසුතැවීමක් නැහැ යා ළඟ. තේනනම් ගොඩාක් මිනිස්සු මේ ධනිය ළඟ බලය ළඟ ඇත්තෝ මත් වෙලා ඉන්නවා. වගේම ප්‍රමාදයටපත් වෙලා තිබ්බසා තියෙන්න ඕනේ පින නැති වෙලා. බුදුහාඳුරෝ කියන්නේ ධනිය උපයන්න හොයන ධනය මේ ඥාති බලි, අතිති බලි, පුබ්බ පේත බලි, දේවතා බලි, රාජ බලි කියලා ධර්මය කියන්නේ. අම්මගේ තාත්තගේ පටන් නෑයින්ට වැය කරනවා. එයාට ලොකු සතුටක් තියෙනවා. අතිති බලි ආගන්තුක එන යන අයට සංග්‍රහ කරනවා, උදව් කරනවානේ. ඒකට ලොකු සතුටක් එයාට තියෙනවා. ජීවිතේ මම මේ හම්බ කරන්නේ මේ කොහෙවත් යන මිනිසුන්ට කණ්ඩ දෙන්නේ කියලා මිනිස්සු සමහරක් වෙලාවට අසතුටු වෙන්නේ. හැබැයි කවදාකවත් එහෙම බරපතල ප්‍රකාශ කරන්නේ නැහැ නේ ධර්මයේ පැතින්න කියලා. එයා හිතන්නේ ඒකත් මගේ ජීවිතේ කොටසක්. මම ඒවටනේ හොයලා තියෙන්නේ මේ බුදුහාඳුරෝ ඒවටත් එකයි හොයන්නයි කියන අදහස අපට දීලා තියෙනවා. අම්මගේ තාත්තගේ පටන් නෑදෑයින්ට අපි ජීවිතේ කරනවා. ඒගොල්ලෝ කතා කරලා හරි අපිට ඉල්ලුවා එයාලට වඩා වැඩියෙන් අපිට මොනවාම හරි දෙයක් තියෙනවා නම් මේ ඉන්න රටක නිර්ලෝභී අපි දෙනවා. ජීවිතේ මේ මිනිසුන්ට මං හම්බ කරන්නනේ අන්තිමට ගිහින් තිනේ. එහෙම කවදාකවත් කනස්සල්ලක් හදාගatiya යුතු නෑ. ධර්මයේ හිටියාමනේ. ඒ නිසා ජීවිතේ අපි නොඉල්ලා ඉන්න එක වෙනයි. අපි නොඉල්ලා හිටියයි කියලා වෙන කෙනෙක් ඉල්ලුවයි කියලා. ඉතින් අපිත් එක්ක සසඳලා අපි යත් එක්ක රණ්ඩු වෙන්න පහත් කරන්න. ෆෝන් වලට ආන්සර් නොකර ඉන්න යන්න ඕන නේ. පුළුවන් නම් ඒක කරනවා. බැරි නම් බැහැ කියලා කෙලින්ම කියනවා. ඉතින් එච්චරයි. එතකොට මේ බලාපොරොත්තු ඇතුලේ ජීවත් වෙන එක නවතිනවා නෙතන පටන්නේ. එතකොට අතිති බලි ආගන්තුකව කෙනාට සලකනවා. රාජ්‍ය බලි රජයට ටැක්ස් එකක් ගෙවන්න තියෙන එකක් ගැන. මෙයා සතුටු. දැන් මෙහි ෆයින් එකක් ගෙවන්න උනොත් අය කාත් එක්ක රණ්ඩු වෙන්න කතා කරන්න යන්නේ.
එහි ගියොත් ඉතින් කෝල් කරලා ෆෝන් එකත් පොලිසිය මහත්තයාට දීලා නේ ඕම් බැලුවා. ඉතින් මෙහි කරන ටික අතෙහිදී කරන්න පුළුවන්. ආ කීයද කියලා හො ගිහලා කෙවලා ආව ඉවරයි. මහා මාර්ග ටික හැදෙන්නේ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ඒ ඔක්කොම ටැක්ස් එකෙන් එහෙත් බලාගෙන ගියාමනේ. ඉතින් ඒ නිසා ජීවිතේ ඒ ධර්මයත් එක්ක ඉන්න කෙනා ඒවා ධර්ම කාරණාවන් වලින්ම තෝරගත්තාම එයාට ඒක ඇතුලේ ගැටලුවක් නෑ. ගෙවන්න තියෙන එකක් ගැන. ඒකට වොරි වෙන්නේ නෑ. කනස්සල්ලක් නෑ. ටැක්ස් එකක් කියන්නේ රාජ්‍ය බලය රජයට ගෙවන්න තියෙන එක. ජීවිතේ දැන් මේගොල්ලෝ මේ අසීමිතව බදු ඔපෙන් එකතු කරනවා. එකතු කරන එක තමයි මේ විදිහට දිනු කරලා හදලා දෙන්නේ ජීවිතේ. ඒක ගැන අපි සතුටු වෙන්න ඕන. Taman නොඉඳත් එකතු කරගත්තේ වේ සම්පත් අනාගතයට ඒගොල්ලෝ හදලා හරි ගස්සලා තියාවෙනේ. දැන් අපිත් එහෙම කියනවා 2048 කොහෙද කියලා එහෙම අර පහුගිය කාලේ හිටපු ජනාධිපති කෙනෙක් මං අහගෙන කියනවා හදලා දෙනවයි කෝ ඉතින්. ඉතින් දැන් යා ගෙදර ගියත් වෙන ඉන්න කෙනෙක් හරි යාගේ වචනේ ඉටු කරලා දෙවිනේ අපිට දවසකනේ. ඉතින් එහෙම හිතාගෙන අපි ගෙවයි යනවා. හැදුවන් නොහැදුවත් ඉතින් අපි අපේ වැඩේනේ අපිට තියෙන කරන්න කොහෙ ගත්තා. අපි අපේ යුතුයකම අපි කරලා. එච්චරයි. ජීවිතේ. ඒ වාගේම තමයි මේ දේවතා බලි. හොඳට පින්කම් කරලා දෙයියන්ට පින් දෙනවා. ඒ වාගේම පුබ්බ වේත බලි. ඉඳලා නැති වෙච්ච ආදරණීය මතක් කරලා පින්කම් කරලා හැකි හැම මොහොතකම පින් දෙනවා. එතකොට ජීවිතය ප්‍රමාදයටපත් වෙලා නැහැනේ. හම්බ කරන ගමන්ම තමන්ගේ මේ ජීවිතේ තමන් වටා බැඳිච්ච ටික තමන් කරන් ගිහිලා. සතුටු එයාට. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. නචේව මජ්ජහන්ති නච පමජ්ජහන්ති නච කාමීසු ගේදං ආපජ්ජති. හම්බ කරන එක තමන්ටම වැය නොකර ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ආස්වාදයටම වැය නොකර හරි ස්වල්ප පිරිසක්. ජීවිතේ තමන්ටම වැය කරන්නේ නැහැ. එයා හම්බ කරන පඩිය මටමයි කියන එක නෙවෙයි යා. නමුත් ජීවිතේ බහුතරයක් එහෙමයි නේද? දැන් සමහර කර ලක්ෂ 4-5ක පඩියක් ගත්තා ලංකා මුදලේ ඊටත් වැඩි පඩියක් ගත්තා. සමහර කලාවට තමන්ගේ එක්ස්පෙන්සස් වලට මේ අම්මගෙන් තාත්තගෙන් මාසයකට ඉල්ලනවා. එල පුතේ දැන් මෙච්චර හොඳ රස්සාවක් කරලා ලොකු පඩියක් අපිටත් වඩා ගන්න කෙනෙක් වෙලා. මොකද ඔය අපින් ඉල්ලන්නේ කියලා ඇහුවා. දැන් ඔයා ගත්ත පඩිය මොනවයි කළේ කියලා ඇහුවොත් මේක වැඩක් නැහැ නේ අම්මට. මම මොනව කරාද කියලා ඊට පස්සේ මේ ආය අම්මගේ පර්ස් එකෙන් අරයි යනවා යා. ඇත්තටම බැලුවාම කාපු එකයි ඇඳපු එකයි බීපු එකයි අරින්න වෙන මොකක්වත් කරලා නැහැ. ඉතින් එහෙම ජීවිත අපිට හම්බෙන තැන් තියෙනවා. දැන් ලංකාවේදී මම කියන්නේ සමහරක් වෙලාවටනේ. ඉතින් විවිධ ඇඩික්ෂන්ස් වලට ඇබ්බැහිකම් වලට යොමු වෙන තරුණ පරම්පරාව අපි දකින්නනේ විවිධ දේවල්. මේ ඩ්‍රග්ස් වලටම ඇඩික්ට් වෙන්න ඕන නැහැ. තව තියෙනවා. මේ කන බොන එකට උනත් එහෙමයි. දැන් මෙච්චර මේ જાති හදලා තියෙන ඉතින් මං වෙනින්නේ කියලා ඉතින් මට වළඳ ඉන්න තිබ්බනේ මේ වෙන කොනොන්නේ. ඒ නිසා අපි අපේ ප්‍රමාණ සීමාව අඳුරගත්තාම ඉවරනේ. නමුත් ජීවිතේ ඒවටත් අර ඇඩික්ට් වෙන මිනිස්සු නැද්ද? කන බොන ඒවට උනා. දැන් මේ සමහරක් වෙලාවට මම දැක්ක දවසක් එක වීඩියෝ එක තියෙනවා මේ හරකෙකුට ගිහිල්ලා ලොකු බාල්දියකින් පුන්නක් කොහලනවා. ඒකම දාලා තියෙන රෙස්ටොරන්ට් එකක තරුණ ගෑනු පිරිමි ළමයි ටිකක් වටමේෂේ වාඩි වෙලා ඉන්න. එයාලගේ ඕඩර් එක අර වගේ ලොකු බාල්දියකින් ගහලා මේෂේ මැද්දේ හලනවා. ඉතින් මට හොයාගන්න බැරුණා කලින්ම බාල්දියෙන් කාලා තියෙන්නේ හරක්ද නැත්නම් මේ අයද මේකෙන් කන්න පුරුදුනේ කියලා. ඉතින් බැලුවා. ඉතින් එහෙම නැත්නම් අර සවලකින් එහි දුන් දාගෙන අරගෙන එනවා කෙහෙල් කොලයක් හරි මේස උඩට එල්ලලා ඊට පස්සේ ඒක මේස උඩට හලලා යනවා. ඊට පස්සේ හැමෝම අත් දෙකෙන් මූණකට හදාගෙන අනුභව කරනවා. ඉතින් කනවා විතරක් නෙවෙයි ඒක අප්ලෝඩ් කරනවානේ. අපි නම් ඔන්න සවල් පාරක් කාලා එන ගම බාල්දි පාරක් කෑවා. ඉතින් ඒවට හැබැයි වුණාම හැම සතියන්තයකම ඔය හොයා යන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. ඒතකොට රෙස්ටොරන්ට් වන්දනාවේ. මම යා හැම වීකෙන්ඩ් එකකමනේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ජීවිතේ මිනිස්සු ඒක නාමකින් සබ්බේ සත් ආහාරට ටික මේ ලෝකේ හැමෝගෙම පළවෙනි දේ ආහාර ගන්න එක. හැබැයි ඒක ජීවත් වීම පිණිස කළ යුත්තක් නේ. එතකොට බුදුහාඳුරෝ කියන්නේ ළඟහාමුදුරන්ගේ පාත්‍රයටවත් දන් වළඳද්දී එබෙනවනේ ඒක අවිනය. අනුන් කන හැටි වළඳන හැටි බලන එක අවිනයක් නම් තමන් කන හැටි පෙන්වන එකත් අවිනයක් වෙන්න එපේ. නිසා ජීවිතය අද කොච්චරනම් මිනිස්සු ඉන්නවද නේ? අර මම දැක්ක ලංකාවේ සන්ඩේ ෆන් කියලා ඔය වයසක මිනිස්සේ විශාල වශයෙන් කෑම හදාගෙන බයිට් අරවා මේ හදාගෙන ලෝකේ තියෙන ස්තරම්මයි කියාගත්ත විවිධාකාර ලේබල් සහිත බෝතල් තියාගෙන එයාලගේ සන්ඩේ ෆන් එකලු. ඉතින් ඒකට බැලුවාම ඒකට කැමති මිනිස්සු ඒ හලාවත පැත්තේ හිට එකතු වෙනවා. බැලුවා ඉතින් කී දෙනෙක් ඒකට ඇබ්බැහි වෙනවද දවසානේනේ. ඒවා යුතු නෑ ජීවිතේ. Taman වරදක් කරත් ඒක අනිත් අය නොදැනගන්න එකකින් ඉන්න මිනිස්සු බැලුවේ. ගෙදර නෝනටවත් දැනෙන්න ඉඩ තියාගත්තේ නෑ.
ආ මත්පැන් ඩිංගා තොල ගාපු මහත්තයා එන ගමන් ඉස්සර peerakola ටිකක් හරි කටේ දාන් හපන් ආවා. නේ? ආන් බැලුවාම ජීවිතේ. මොකද එහෙම ඒ තරම් ලැජ්ජා වුණා. කළා තමයි හැබැයි පොඩි ලැජ්ජාවක් තියෙන මිනිසුන්ට නේ. දැන් අද මිනිසුන්ට එහෙම එකක් තියෙනවා. මෙන්න මේ බෝතල් අරම මේ ඔක්කොම එක දාගෙන සෝෂල් මීඩියා වලත් ඒක පෙන්වන්නේ. ආන් මිනිස්සු ඒවෙන් නම් සතුටු වෙන්න බෑ. ඒකයි මං කියේ ජීවිතේ හම්බ කරන්නේ මොකටද කියන එක අමතක මිනිස්සු. සියල්ලම තමන්ගේ වින්දනයේට විතරක් වැය කරන්න දැඟලුවන්නේ. අන් ජීවිතේ තමන්ට තමන් මගහැරිලා යනවා. ධර්මයත් එක්ක ඉන්න කෙනා එහෙම නැහැ. එයා ජීවිතේ මූලික අවශ්‍යතාවෙනින් අවශ්‍ය දෙයට නිර්ලෝභයි. තමන් වෙනින් කරන්න තියෙන දේ කරනවා. හැබැයි අතරේ තව ඊටත් වඩා බොහෝ දේවල්. මං කියන්නේ ලංකාවේ සමහරක් වෙලාවට මේ රෝහලක් හදන්න තියෙන මුදලකින් ගෙයක් හදන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. තමයිකට හදපු ගෙදරක් නැහැ. ගෙදර වහලා අබු ඩාබි ඉන්නේ. හැබැයි රෝහලක් ඇදුවේ හැමදාම පැය 24 ඇඳන් උඩ ලෙඩ්ඩු ඉන්නේ නැද්ද? ලෙඩ්ඩු ඉන්නවා. ඒසක ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා එයාගේ තෝරාගෙන. එයාගේ choices හරි වෙනස්. මතක තියාගන්න. එයා තමන් වෙනින් දේවල් කරනවා. හැබැයි ඒ කරන එක ඇතුලේ අතරමං වෙලා අන්ධ වෙලා නෙවෙයි කරන්නේ. අද ලෝකේ අපි හිම මිනිස්සු දකින්නේ නැද්ද? සමහරක ලෝකේ ගියාම අපිට සමහරකට තමන්ගේ හීන කියන අය ඉන්නවා. ෆ්ලයිට් එකක් ගන්නවායි කියනවා. ඉතින් ඊට පස්සේ ගියාම උන් ගත් එක පෙන්නනවා. ඒක පෙන්නලා කියන තව ඊට වඩා ටිකක් ලොකු එකක් ගන්න ආඳුරු මගේ කල්පනා. ඒ මොකෝ කියලා අහපුවා ඒක නැගිලා ලංකාවට යන්නලු. ඉතින් බැලුවාම ඉතින් මං අහන රණවේ එකක් එහෙම ගේ ළඟ තියද කියලා. බැලුවා නැහැ කියන. ඉතින් කටුනායකට ලෑන් කරලා යන්න එපා. අයි බස් මේ වාහනයක නැගිලානේ. ඉතින් ඊට හොඳයිනේ අර BC ටිකට් එකක් දාගෙන තමන්ගේ එකේ මේ යන්නේ කියලා හිතාගෙනම නැගිලා ගියා නන්නේ. කැනඩාවේදී මට හම්බුණා එහෙම කෙනෙක්. බැලුවා. පස්සේ ඉතින් මම පැයක් විතර බණ කිව්වා යාට. ඒ බණින් පස්සේ යාගේ හීනේ අතාරින්නම් කියලා කිව්වා. ඉතින් නැත්තම් ලංකාවේ පළාත් නම් මේකත් තෝරන් ඒක දිනු කරන්න බැරි අර ෆ්ලයිට් එකක් ගන්න ගානින්නේ. ඉතින් එහෙම තැනට යන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා මේ මිනිස්සුන්ට හීන තියෙන්න පුළුවන්. හැබැයි හීන කොච්චර සාධාරණද කියලා බලන්න ඕනේ. ඒ හීන ගැන හීන ඒවා Tamanට සාධාරණව පේන්න පුළුවන් ධර්මයේ හමු නොවෙච්ච මිනිස්සුන්ට. හැබැයි ධර්මයේ හමු වෙච්ච අය Tamanගේ ජීවිතේ අවශ්‍යතාවයට දේවල් කරනවා. හැබැයි ජීවිතේ ඒවයි සීමාවන් අභිබවා නෙවෙයි. අනේක ඒවා මේ પરම්පරාවට අපි තෝරලා දීලා අපි තෝරගෙන ගියාම මේ ගමන හරි ලස්සන සුන්දර එකක් වෙනවා ජීවිතේනේ. අපි පිනක ඵලයක් හැටියට අපි සැප විඳිනවා. හැබැයි මේ පිනටම ගිජු වෙලා අපේ මරණය සිද්ධ වුණොත් ඒක හරි ඛේදනීයයි. ඒකයි අර බුදුරජාණන් වහන්සේ මතක් කරන අප්පකාතේ සත් අල්ප පිරිසක් තමයි මේ ලෝකේ ධනෙ ළඟ, බලේ ළඟ, නිලේ ළඟ එහෙම මත් නොවි හැසිරෙන්නේ. අන් ජීවිතේ. නැත්තම් ඒවට ගියාට පස්සේ මේ නිලයකින් කරන්න තියෙන සේවය අමතක වෙන මිනිස්සු. දැන් ලංකාව වුණත් ඔය තත්ත්වෙ උදා වුණේ මොකෝ කියලා බැලුවාම මේ මිනිස්සු අසීමාන්තිකව තමන්ගේ ජීවිතයේ නිලතල ඇතුලේ අර යාපනයේ පැත්තේ මේ ජනාධිපති මන්දිරයක් හදලා බිලියන ගාන එක දවසක් ඉඳලා නේකි. බලන් ගියාම. ඉතින් අවසානයේදී ඔක්කොම විනාශයේ මුඛයට ගියපු ඒවා. ඉතින් ජීවිතේ මිනිස්සු හිතන්නේ දැන් වර්තමාන ජනාධිපතිවරයා වුණත් මොනවා වුණත් ඒ සමහර බොහෝ ඒ කිව්ව කරුණු කාරණා පෙන්නපුවා ඇතුලේ මහ ගැඹුරක් ඇත්තක් පෙනුණා අපට. ඒ නිසානේ ඒ අවසානයේ ඵලයකට ඔහුන්පත් වෙන්නේ නේ. ඒ නිසා ජීවිතේ මිනිස්සු ඒ තමන්ගේ තනතුරු වලට ගියාට පස්සේ අසීමාන්තිකව ඒව ඇතුලේ හැසිරෙන්න ගත්තා. දැන් අර පාපවහන්සේ ඉඳලා නැති වුණාමනේ. එතකොට මේ නියුමෝනියා තත්ත්වෙත් එක එතුමාට කියලා තිබුණා විවේකී වෙන්න. හැබැයි අන්තිම අර පාස්කෝ දින ආශිර්වාද පූජාවට පවා එකතු වෙනවා. කොහොමත් ඉතින් මම මැරෙනවනේ. හැබැයි මැරෙන අන්තිම මැරෙන්න කලින් දවසේ පවා තමන්ගේ සේවයේ මිනිස් වෙනින් ජීවිතය කළේ හරි සැහැල්ලුවෙන් මැරෙන කෙනෙක් වෙනවනේ අවසානයේ. ඉතින් මේ මිලියන ගානක වැටුපක් තමන්ට ගන්න තිබිච්ච හිත ඇමරිකන් ඩොලර් 100ක්වත් account එකක කියලා නොතියාගෙන මේ අදච්ච ආධ්‍යාත්මික උත්මීක් මේ මෑත කාලේ හිටියේ. ඒකනේ මිනිස්සු ලෝකේ ආදරය කරන්නේ. ඒ නිසා තමන්ගේ තනතුරු ඇතුලේ අර මම දැක්කා ඊයේ පෙර 8 මාස්ථානේ නායක හඳුරන්ට ආචාර්ය පදවියක් දෙනවා ලංකාවේ. දුන්නාම නායක හඳුරෝ කියන මට ඉතින් මේ පදවි මම දරන පදවිය ළඟ මට කිසිම ලොකු වටිනාකමක් නැහැ. මට මේ ලෝකේ කෙනෙකුට අද මම ජීවත් වෙන තාක් නොලැබෙන උතුම්ම පදවියක් තමයි මට හම්බෙලා තියෙන්නේ. ඒ තමයි බුදුහාඳුරන් කාලේ ආනන්ද හාමුදුරුවන්ට තමයි ඕනම මොහොතක අවසරයක් නැතුව බුදුහාඳුරෝ ළඟට යන්න පුළුවන්කම තිබුණේ. ඉතින් මටත් ඒ වගේ තැනක් අද තියෙනවා. ඒ තමයි ජීවමාන බුදුන් කියලා පිළිගන්න ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ ඉන්න මහසෑය ශ්‍රී මහා බෝධිය ළඟටයි. ඕනම මොහොතක මට යන්න අවසරය තියෙනවා. ඉතින් ඒක උතුම් පදවියක් නේ. ඉතින් උන්වහන්සේ මතක් කරනවා. එතකොට අපි ඉතිහාසයෙන් පැවරිච්ච වගකීම මේ මං කරයි යන්නේ. අද ඉන්න වර්තමානයේ අපිට රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් නඩු හබ පවා
හැබැයි අනාගත પરම්පරාව තීරණය කරાવી අපි කළ කාර්යය කොතෙක් දුරට සාධාරණව කරාද. ඒ කියන්නේ අනාගතයේ දෙන විනිශ්චය තමයි වැදගත්. නිසා ඒක ඇතුලේ තියෙන තනතුරක් ඇතුලේ අපි හරිම කාර්ය කරන හැබැයි ඒක සමහරක් වෙලාවට අනිත් අය අඳුරගන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අඳුනගත්තද නැද්ද කියන එකට වඩා Taman හිතින් ඒක අඳුරන් කරගෙන ගියොත් ඊළඟ પરම්පරාව ඒක පසසන්නේ නැද්ද ජීවිතේ. අනේ මේ ඇත්ත මේවා දිවිහිමි රැකලා කියන ගෞරවේ අන් අපට ඉතිරි කරાવી ජීවිතේනේ. ඒකයි ධර්මයට එක්ක ඉන්න මනුස්සයා තනතුරකින් කරන්න පුළුවන් මොකද්ද? ඒ උපරිම ජීවිතය කරන දැන් මෙහි පාලකයෝ ගත්තාම ඒකනේ මේ පේන්නේ. අවුරුද්දකට පාරක් අපි ආවත් ඒ හැමදාම අලුත් යමක් වෙනස් වෙලා හැදලා ඒ ඇයට තියෙන දැක්මක් තියෙන්නේ. මේ දැක්ම හරි සුවිශේෂයි නේ. ඕන් යමක් ගත්තත් ඒ ගත් එකට අපිට නෑනේ වෛරයක්. ඒ ගත්තට වඩා ඕන් දෙයක් දීලා තව પરම්පරාවකට කියන හැඟීම අපට දැනෙනවානේ. සා ධර්මයට එක්ක ජීවත් වෙද්දී එයා තමන්ගේ ආස්වාද ළඟ එහෙනම් ප්‍රමාදයටපත් වෙන්නේ. තමන්ටම වැය කරන්න කාලේ ඉඳලා බීලා විතරක් හම්බ කරපු එක වැය කරන මිනිහෙක් නොවි. තව අතිරේක දේවල් තියෙනවා. ලංකාවේ මේ ළමයින් පුරුදු කරාම එක ළමයෙකුගේ බෙහෙත් වේලා කරන් දෙන්න. ඒ බෙහෙත් ටික කරන් දී ගන්න බැරුව. ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් දවසක් මට කියනවා ආමදුරු දුවේ කොළුව තියාගෙන ඩෙස් එකක ඉන්නවා. මං ඇහුවා පුතා කාලා නැද්ද යන්න කැන්ටින් එකට මං කිව්වා කියලා ඕනි දෙයක් අරන් කන්න. නෑ සර් කාලා ආවේ. එහෙනම් මොකද මට ටිකක් සනීප නැහැ. මොකද්ද කියලා අහපුවම මට ෆීට් එක හැදෙනවා. ඉතින් බෙහෙත් බීවේ නැද්ද කියලා අහද්දී නෑ සර් තාත්තට බෙහෙත් ටික අරන් දෙන්න විදිහක් නෑ. දින 3ක් තිස්සේ. ඒ වෙලෙම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙන්න ගත්තා ඒක තාත්තට කෝල් කරලා අරන් දුන්නා මම බෙහෙත් ටික හාමුදුරුවෝ රුපියල් 800 ගානයි මට ගියේ. එතකොට හිතන්න අර රුපියල් 800 ගානේ බෙහෙත් ටික අරන් දී ගන්න බැරුව ඒ තාත්තා කොච්චර වරි වෙන්නේ නැද්ද? කනස්සල්ලෙන් ඉන්නේ නැද්ද? එහෙම මහා පොළොවේ ඇත්තවා තියෙනවා. ඉතින් ජීවිතේනේ. ඒවා වෙනුවෙන් අපට ඍජු කාර්යයක් කරන්න පුළුවන්. Tamanට ඕනේ නැත මම කිව්වේ මේ දරුවෝ හරි දවසක හම්බ කරන දවසක උගන්වන්න. පුතේ මට නැතත් අපේ යාන් මේ මව් භූමිය ලංකාව අපි උපන් දේශයට. ඔයාලට අපට ලැබෙන්දියාවක් තියෙනවා. ඒ වෙනුවෙන් මෙන්න මේව කරන්න කියලා අපිට. එතකොට මාසිකව තමන් හම්බ කරන එකෙන් ජීවිතේ ඒ අදාළ කාර්යයක් කරන් ගිහිල්ලා. ඒක ලොකු සතුටක්. දුප්පත් පාසලක ලයිබ්‍රරියක් හරියන් පවත්වාගෙන යන්න අපිට මන උදව්ව කරන්න පුළුවන් පොත් ටික යවලානේ. ඒ වගේ දැන් පහුගිය දවසත් කැනඩාවෙන් ටොරොන්ටෝ වලින් අපි මහත්තයෙක් ඉතේවල තියෙනවා උතුරු නැගෙනහිර පාසල් 120 ගානක් ඒගොල්ලෝ බලා ගන්නවා. එයාලගේ ගෲප් එකකින් මේ එකතු වෙලා අනුරාධපුරේ ඉපදිච්ච එහි පාසල් ගියපු කණ්ඩායමක් ලෝකෙ විසිරිච්ච ඒ ටික මං පේ කරගන්නත් ගිය පොත් මේවල තිබුණු ටික උනා. ඉතින් මේ වගේ විවිධ තැන්වල ඉඳන් මිනිස්සු කොච්චර දේවල් කරනවදනේ. එතකොට ඒක තමන්ගේ પરම්පරාවට පුරුදු කරනවනේ. පුතේ මේ දේවල් අපි කරමු එකතු වෙලා කියන හැඟීමනේ. ඉතින් ඒක තමයි හරි වටින්නේ ධර්ම සංඥා. කාම සංඥාවට වඩා ධර්ම සංඥාව අපි දෙන්න ඕන. වැදගත් වෙන්නේ යන්නේ ඒකයි. ජීවිතේ අවසාන කාරණාව නච සත්තේස විපටිපජ්ජන්ති. තමන්ගේ වින්දනි අනුට වේදනාවක් වෙන්න බෑ. බැලුවාම ජීවිතේ දැන් මෙහි තපාඩිය හොයා හම්බ කරගෙන ජීවත් වෙනවානේ. නමුත් අපි සමහරක් අයට ලංකාවේදී වුණා දකින්නේ මේ සමහරක් වෙලාවට සමහරක් කැසට් එහෙම වැඩ කරනවානේ මුළු ගමටම එහෙම. මන්න ඒලාට කියන අපි ඔක්කොම එකතු වෙලා අරන් දුන්නු කැසට් එක. ඉතින් අපේ ෂෙයාර්ස් තියෙන හින්දා අපිට තැහෙන්න ඔය දාලා. එහෙනම් බැලුවාම නේ ටීවී කැසට් එහෙම ගමට හෙන්න දාන අය නැති ගියාම දැනේ. මේ තමන්ගේ කණේ මාළට ඕක හෙන්න දාගත්තාම මදේ. ඉතින් ඒක තමයි මේ ඩිසිප්ලින් නෑ මිනිසුන්ගේ පොහොසත්කම තියෙන ඒවා බලලා නෙවෙයි මම නම් තීරණය කරන්නේ ඩිසිප්ලින් එක දිහා බලලා. ඒ විනයක් තියෙනවා. මේ ඩිවයිසස් උනත් හරි පාවිච්චි කරද්දී ඒක ඉතින් සයිලන්ස් කරලා වයිබ්‍රේට් කරලා හරි එන කෝල් එක Tamanට දැනුණාම මදේ. ඕක තියෙන්නේ කොහොමද සාක්කු වෙන්නේ? බැලුවාමනේ. ඉතින් ඒ වුණාට ඉතින් ඒව ඇතුලේ ගත්තත් අපි සමහර තැන්වල පෙරදිලා. මං කියන්නේ ඒක එහි අටසිල් අරගෙන ඉන්න උපාසකම්මගේ ෆෝන් එක රින් එනවා පන්සලේ ගන්ටාරේ හඬට වඩා ඩිංගා සද්දේ. කොහොම පේනේද මගේ ෆෝන් එක කියන්න වගේ. ඉතින් එතකොට ඒක ලොකු අවුලක් පේනවනේ නේ. අපි මේ බණ කියන උපාසකම්මට කෝල් එනවා. මේ කෝල්ස් එන එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆෝන් එක රින් එන එකේ. ඉතින් ඒව ඇතුලේ පවා අපි හැදෙන්න ඕනේ. ලෝකෙ කොහේ කොතන හිටියත් ඒක තමයි self discipline කියන්නේ. මේසු පොහොසත් නැහැ. දැන් මෙහි ලෝකේ පුංචි වාහන ඉඳන් ඉහළම ලක්ෂරි වාහනිය දක්වා තියෙනවානේ. හැබැයි මේ මිනිසුන්ගේ ඒ තියෙන අඩුම එකේ ඉඳන් වැඩිම එක දක්වත් එක විනයක් පිළිවෙලක් ඇතුලේ මිනිස්සු යනවනේ තමන්ගේ ට්‍රැක් එක අඳුරගෙන. දෙහි ගියාම ආම් බැලුවාම සමහරක් වෙලාවට ඉස්සර මිනිසුන්ගේ සංවර්ධිත බව මැන්නනේ. ගයක් නිවසක් ස්ථීර ආදායම
ඕවෙන් බලලානේ. දැන් ඊවෙන් මටින්ද බෑ මිනිසුන්ගේ පොහසත්කම. වාහනයක් පාරට දාපුවම එයා ඇරෙන්න වෙන කවුරු පාරේ යන්නේ නැහැ කියලා හිතන්නේ. අපිට යන්න හදිසියට හෝන් එකක් ගහලා ලයිට් එකක් ගහුවොත් එයා නෙවෙයි උන් පිටිපස්සේ මිනිහයාටත් විනෝදයක් ඇවිත් කොහෙද මම පාරට ආපු හින්දා කියලා හිතන් එයා ඒ විදිහටම යනවා. ඕම් බැලුවා. දැන් හිට ගියාර ස්කූටි කියලා එකක් තියෙනවා දකින්න හම්බෙනවා ලංකාවේ. ඉතින් නෝනලා මහතුරු හරියට පහසුයි කියලා පාවිච්චි කරනවා. එයාලට පහසු ඇති අපිට හරිය අපහසුයි. මන්න අපේ ඩ්‍රයිවර්ස්ලාට උනා කියලා තියෙන විශේෂයෙන් නෝනා කෙනෙක්. ස්කූටි නෝනලා කියලා මම එයාලට කියන්නේ. ස්කූටි නෝනේ දැම්මොත් පාරට දකුණට සිග්නල් එක දැම්මොත් ඒ සිග්නල් එකේම ටවුම පුරා ගිහලා හාලුත් තරම් මාළුත් තරම් එළවලුත් තරම් අපි පස්සෙන් ගිහලා හාලුත් තරම් මාළුත් ගන්න දෙන මොකෝ මේක නිවෙන වෙලාව හොයාගන්න බෑ. බැලුවා. එක්ක දකුණට සිග්නල් දැම්මොත් හැරෙන්නෙම වමට. කන්ටේනරයක් හරි ආවොත් ඉස්සරහින් ඉතින් කකුල් දෙක ගහිලා එයා හිට ගන්නවා පාරේ මැද ස්කූටිය යනවා තනියම. මං කියලා තියෙන අපේ ළමයින්ට කෝකට මීටර් 100ක ඩිස්ටන්ස් එකක් තියාගෙන අපි යන් ස්කූටියක් දුටු තැන. එනේ තරයක් බේරන් අපි බේරිලා යන්න එපා යන්නේ. අර නඩුකාරයෙක් ගාවට කෙනෙක් ආවහම යුෂ්මතා මොකද කියලා ඇහුවලු. අනේ බලන්නකො නඩුකාර හාඳුරුනේ මේ කාන්තාවක් ස්කූටියක් පැදන් ඇවිල්ලා මාව හප්පන් ගියානේ කිව්වලු. එතකොට එතුමා ඇහුවලු ඒ දන්නේ නැත කාන්තාවක් ස්කූටියක් පැදන් ඉදි කානුවකට බහැලා ඉඩ දෙන්න ඕනි බව. දන්නවා ස්වාමීනි කිව්වලු. එහෙනම් අනේ ස්වාමීනි මම සාලේ මැද්දට වෙලා පාඩුවේ ටීවී එක බල බල හිටියේ කිව්වලු. එහෙනම් බැලුවාම සාලෙට වෙලා හප්පන් ගිහිල්ලා. ඉතින් මම ඔය අතිරේක කතාවක් මේ පොඩි නිදිමත ගතියක් පෙනීච්ච හින්දා මේ ඇත්තව අර නිකන් කැම ටික සීතල වෙන්න කියලා යන්න බෑ. ඒ හින්දා මම ඔය අගට කිව්වේ ඉතින් බැලුවාම ජීවිතේ මේසු පොහොසත් නැහැනේ එතකොට. අරයට මෙයාට තිබ්බට තියෙන එකට හදිසියට ගත්තට ඒක ඉතින් හදිසියකටවත් එයාට තනින් පැදගෙන යන්න බැරි නා නේ කකුල් දෙක ගගහ යන්නේ ගියත් එහෙ. කකුල් දෙක ගගහ යන්න ඕන ඉතින් ආයි ස්කූටියක් ඕනේ කකුල් දෙකෙම යනවා මිසක්නේ. ඉතින් බලන් ගියාම ඉතින් වා මතක්කේද ලංකාවට බැස්සහුවා දැක්කහම මම මේ කියාපුවා. ඉතින් ඒ හින්දා මේ මිනිසුන්ගේ උපහාසයට අපහාසයට මම මේ කිව්වා නෙවෙයි. නමුත් ජීවිතේ දියුණුවක් නම් දියුණුව වෙන්න එපා අපිට ඇටිටියුඩ්ස් වලින් නේ. එයාලගේ චර්යා ධර්ම වලින් ආකල්ප වලින් හැසිරීමෙන්. ඉතින් බුදුහාඳුරෝ කියලා තියන්නේ ඒකයි. Tamanට තියෙන්න පුළුවන්. හැබැයි තියෙන එක අනිත් අයට අපහසුයක් වෙන්න බෑ. ඒක ජීවිතේ ලෝකෙ කොහේ හිටියත් Taman ඒව හිතලා පිළිපදින්න ඕනේ. ධර්මයේ අඩි සද්දේවත් අනිත් කෙනාට නොදැනේ. දැන් මහසය ළඟට ගියොත් රුවන්වැලි මහසය ගාවට අපි යන්නේ ජීවමාන බුදුන් කියන සංඥාවෙන් අවසර අරගෙන ගිහිල්ලා අවසර අරන් පිට වෙන්නේ. දැන් එහෙම සමහරුනේ ගියපු ගම ඔන්න එක ෆෝන් එකකින් වීඩියෝ කෝල් එකක් ගන්නවා එක ෆෝන් එක කනේ තියන් සෑය වටේ කියෝ. ඔය සෑය ළඟට වඳින්න භාවනා කරන පිරිත් කියන දාපු ඇට ඒක ඩිස්ටර්බ් එකක් නෙවෙයි. ඉතින් එතකොට ඒක වදයක් නේ කරදරයක් නේ. නමුත් ජීවිතේර විනය තියෙන කෙනා දන්නා ඒ තැනටම යද්දි ෆෝන් එක ඕෆ් කරගන්න. බොහෝම ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත් ටික කරනවා. ඉතින් පැයකට දෙකකට ඉන්න බැරි නම් නිස්කලංක කෙනෙක්. ඕම් බැලුවා යන දාට පෙට්ටිය ෆෝන් එකක් දාලා යවන්න වෙන්නේ. නේ? ඇයි මේ යටින් ඔෆිස් එකේ කෝල් අරව මේවනේ. බැලුවා මෙහි ගිහිල්ලා උත්තර දෙන්නේ නැතේ. ඉතින් ඒ නිසා ජීවිතේ ධර්මයත් එක්ක ඉන්න මිනිසයා හිතනවනේ නේ මම මැරෙනවනේ මොහොත. සබ්බම් පහය ගමනිය සියල්ල දමා යද්දි ෆෝන් එකක් දමා යන්න එපාය. ඉතින් එතකොට ජීවිතේ ඒ කෙනා අර වගේ තැනකවත් එයාට ඉන්න බැරි නා. ඒ තමයි එයාගේ දුප්පත්කම නිතර තියෙන්නේ නේ. සත් ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා. එයාගේ භාවිතාවන් ඇතුලේ තමන්ගේ පොහසත්කම පෙන්නනවානේ. ඒ හින්දායි මම මතක් කළේ ඔබ සතුටු වෙන්න එහෙනම් මේ තමන් උපන් බිමින් බැහැර හිටිය අපේ සංස්කෘතිය අපේ දහම මුල් කරගෙන පිළිවෙත් පුරන සත්පුරුෂ ඔබ අද දවසේ එහෙනම් බුදුපාමොක් මහ සංඝයාට දුන්නා තමන්ගේ බලයෙන් තමන්ගේ ධනෙන් මත් නොවි හැසිරීමේ ආනිසංසය තමයි අද මේ කියාපෑවෙන්නේ. සවම ගෙදරට එකතු කරගෙන අපි උතුම් පින්කමක් කළා පුතත් මේ තමන් ජීවත් වෙන මේ බිමට ආපු වෙලාවේ දෙහුටත් ආශිර්වාදයක් කරගන්න ඉඩක් ලැබුණු මොහොතක්. එනම් බොහෝම සතුටටපත් වෙන්න පංචශීලයේ පිහිටා බුදු ගුණ සිහිකට සම්බුද්ධ බුදු පූජා පවත්තා මහා සංඝරුවන් සංඝ සතුව දානීය පරිස්කාර සහිතව පූජා කරගත්තා. පිරිත් ධර්මයන් සජ්ජායනා කළා, ශ්‍රවණය කළා, බණ දහම් ශ්‍රවණය කළා. සතුටින් අපි කවුරු මේ සිද්ධ කරපු සියලු රැස් කරගත්ත පින් බෙලෙන් ජනක සිංහාරච්චිගේ මහත්මා සුරංගා සිංහාරච්චිගේ මහත්මිය ඒ වගේම පොඩි පුතත් මේ රටට ඇවිදින් ඉන්න වෙලාවේ ඒ වගේම වැඩි මහල් පුතා රටින් බැහැර හිටියත් ඔහු සිහි කරගෙන සම්බන්ධ කරගෙන උතුම් පින්කමක් අපි කළා. එනම් බලාපොරොත්තුව මියගිය ඥාතීන් එස් ආර්යපාල පියාණන් එස්.ටී. දයාවතී මෑණියන්
ඒ ජනක සිංහාරච්චි මහත්මියගේ මව්පියෝ. ඒ වගේම එස්.එස්. පුෂ්ප කුමාර සහෝදරයා හසන්ති සිංහාරච්චි ඒ සහෝදරයාගේ බිරිඳ සිහිපත් කොට ඔවුන්ට පින් දෙන්න අදහස් කළා. ඉතින් ඒ සෑම දෙනාටමත් STH හේමපාල සීයා, GM සිරිමානාචි, හෙන්රි ඩැනියල් රණසිංහ සීයා, සිසිලියා අබේගුණසේකර ආච්චියම්මා, සුරංගා සිංහාරච්චි මහත්මිය සිහිකට පින් දෙන්නට අදහස් කළා. පින්කමට සහභාගී හැම දෙනා නමින් මේ ගිය සැමට පින් දෙන්න අදහස් කළා. සැවම පින් අනුමෝදන් වේවා, සසරින් මිදේවා, නිවනින් සැනසේවා කියලා අපි පින් දෙමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර පුරාවට ඔබ අප කාට සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝම පමණ ජීවිතයට ලං වේවා යන හිතෙන් සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ඉතින් මේ වෙලාවේ අපි කල්පනා කරගමු තුන් පින්කම සිද්ධ කළා. එහෙනම් ජනක සිංහාරච්චි මහත්මයා, සුරංගා සිංහාරච්චි මහත්මිය කවදත් අපි මේ රටට වැඩිහාම පින්කම් සමග සහසම්බන්ධ වෙන පින්වන්ත යෝලා. ඉතින් පුතා කැනඩාවෙන් මේ මොහොතට සම්බන්ධ වුණා. ඒ වගේම එක්සත් රාජධානී රැකියාවේ නියුතු විනුජ විදස්මින් සිංහාරච්චි වැඩිමහල් පුතා අපි සිහිපත් කරනවා. මේ පුතාගේ අධ්‍යාපන රැකිරක්ෂා කටයුතු දිනු වේවා. කැනඩාවේ උසස් අධ්‍යාපනයේ මොන්ට්‍රියල් වල ඒ උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන පුතා චනුල් තේජක පුතාට අපි සෙත් පතනවා. පුතාගේ අධ්‍යාපන කටයුතු උසස් අයුරින් නිම කරගන්න ශක්තිය දිරිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සහභාගී වුණු තමන්ගේ ඥාතීන්සේ සිටින මේ කල්යාණ මිත්‍ර පිරිස අපේ සංජය ඒ වගේම නිලුකා ආදරණීය යුවල. ඉතින් ඔවුන්ගේ කල්යාණ මිත්‍රත්වය නිසා අපිත් මේ බිමට නිතර වඩින්නට ඉඩ අවකාශයන් පහසුකම් සැලසෙනවා. ඉතින් මේකේ ඉන්න බොහෝ දෙනා අපි දන්න කියන මොහොනු අපි එක හුරු පුරුදු පින්වන්ත පිරිස මේ කොයි කවුරුත් ඔබ හැම දෙනාට ඔබේ මව් දෙමව්පියෝ ලංකාවේ වෙසෙන ඥාතීන්ට පවුල් වල ආදරණීයන්ට ලෝකේ කොහේ කොතන හෝ අපට බැඳී ඉන්න ආදරණීයන් සැවම සිහිපත් කරමින් ඔබ සැවම නිවේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. දූපතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වැඩිහිටියන්ගේ රැකිරක්ෂා ව්‍යාපාර දියුණු වේවා. රෝග වසංගත තත්ත්වයක් ඇති නොම වේවා. අපි උපන් මව්බිමටත් මේ ජීවත් වෙන රටෙහි පාලකයින්ට යහපත් භාවයේ යහපත් සංකල්ප සිතිවිලි තව තවත් හොඳින් පහළ වේවා. ඕන් සැවම නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ හැම දිනාට චිරජීවනයේ සැලසේවා. ඔබ අප හැම දෙනාගේම මෙලව පරලොව ජීවිතේ වාසනාවන්ත වියුතුම් නිවන් සුවයම සැලසේවා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින නිවන් පිණිසම හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු. වැඳ ගන්න ආශිර්වාද දාත කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේ වෙච්ච අතෝ නිබ්බාන සංපatti මිනාතේ සමිජ්ජතු. සමට තෙරුවන් සාරිපුත්තාදි දේවානං ආගතා පටිපාටියා සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමෝමහ. සාදු සාදු සාදු.